අයිබෝන් කියලා පිළිගන්නවා අද පොඩි අලුත් වැඩක් කරන්න යන්නේ මෙච්චර දවස් සිලෝන් පෙට් මීඩියා විදිහට තිබුණේ මේ channel එක. එතනදී අපි එතකොට මේ channel එක ආවරණය කරේ ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ content. දැන් අපි පොඩ්ඩක් සුරතල් සතුන් අමතක කරලා පොඩ්ඩක් වනගත වෙන්න යන්නේ. සුරතල් සතුන් ගෘහාශ්‍රිත සතුනුත් ලංකාවට වේවා ලෝකයටම මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයට ආවේ කැලෑවේ ඉඳන්නේ. කැලයි හිටපු සතු තමයි පසු කාලෙම මිනිස්සුත් වනගත කරලා ගෘහාශ්‍රිත කරලා ගන්න. ඉතින් නැවත පොඩ්ඩක් වල් පැත්තට අපි යන්නේ. අපි කැලෑ සත්තු ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ වනජීවීන් සම්බන්ධව. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සහ ලෝකේ සත්තු ගැන, ස්වභාවික ඉතිහාසය ගැන, වනජීවී ශාස්ත්‍රය ගැන ඒ සම්බන්ධව තමයි අද ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ channel එකේ. ඉතින් ඒකේ පූර්විකාවක් විදිහට ආරම්භක වැඩසටහනක් විදිහට තමයි අද අපි මේ program එක පටන් ගන්නෙ. ඉතින් අද කිව්වත් වගේ දැන් ඉඳන් අපි මෙතනින් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව විද්‍යාව ආස බොහෝ දෙනා ඉන්න බව අපි දන්නවා. මේ සත්ත්ව විද්‍යාව කියවම සත්ත්ව විද්‍යාව විෂයක් වශයෙන් නැතුවත් සත්තුන්ට බොහෝ දෙනා ආදරේ. සත්තුන්ට ඕන කෙනෙක් ආදරේ. කැලෑවට ගියාම සතෙක් දැක්කත් ඒක පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වා හැමෝම සත්තුන්ට ආදරේ. සත්තු ගැන ඉගෙන ගන්න ආසයි, සත්තු ගැන දැනගන්න කැමති. ඒ හින්දාම සත්තු සම්බන්ධයෙන් වනජීවීන් සම්බන්ධයෙන් ලංකාවේ දැනුම බෙදා හරින මාධ්‍යයන් ඉතාමත්ම අඩුයි සිංහල භාෂාවෙන්. ඒ හින්දාම තමයි මේක අපි ඉදිරියට කරන් යන්න තීරණය කරේ. වනජීවීන් සම්බන්ධව, ස්වභාවික විද්‍යාව සම්බන්ධව, ස්වභාවික ඉතිහාසය සම්බන්ධව ලංකාවේ සත්තුන් සම්බන්ධව ප්‍රෝග්‍රෑම්ස් කීපයක් ඉස්සරහට මේ channel එකෙන් අපි සිලෝන් පෙට් මීඩියා වලින් සිලෝන් වයිල්ඩ් මීඩියා වලට මාරු වෙන්න යන්නේ. ඉතින් ඒ වැඩසටහන් මාලාවේ ආරම්භක අධ්‍යයනයක් විදියට පළවෙනි වීඩියෝ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව විද්‍යාවේ ඕනෑම කෙනෙක් සත්ත්ව විද්‍යාව හදාරනකොට ඕනෑම කෙනෙක්ට මඟ හරින්න බැරි විෂයක් තමයි කෘමීන්. කෘමීන් ගෙනුත් කෘමීන් කියවම හරිම පොඩි මාතෘකාවක් නේ. කෘමීන් කියන්නේ කොටින්ම ජීව විද්‍යාව ගත්තොත් ජීව විද්‍යාවෙන් සත්ත්ව විද්‍යාව zoology කියන පැත්තට ගත්තොත් zoologyත් ආයෙත් බෙදන්න පුළුවන් දෙපැත්තකට. ඉන්වර්ටිබ්‍රේට් zoology කියලා බෙදන්න පුළුවන්, vertebrate zoology කියලා බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපෘෂ්ඨවංශී සත්ත්ව විද්‍යාව, පෘෂ්ඨවංශී සත්ත්ව විද්‍යාව. සරලව කිව්වොත් කොන්දරට පෙළක් නැති සත්තු, කොන්දරට පෙළක් තියෙන සත්තු. හැබැයි ඒක ඊට වඩා සංකීර්ණයි. එතනදී ඉන්වර්ටිබ්‍රේට් zoology එහෙම නැත්නම් අපෘෂ්ඨවංශීන්ගේ සත්ත්ව විද්‍යාව ඉතා විශාල පරාසයක් ආවරණය කරන උපවිෂය මාලාවක් තමයි. උපවිෂයක් කියන්න බෑ, ඒක මහා විෂයක් දැනටම. entomology. එහෙම නැත්නම් කෘමි විද්‍යාව, කීට විද්‍යාව කියලා කියන මාතෘකාව. කීට විද්‍යාව නැවත බෙදෙනවා කොටස් කන්දරාවකට. ඒ කොටස් කන්දරාවෙන් ලංකාවට ආගන්තුක එවනට ලංකාවට අමතක කරන්න බැරි, ලංකාවට මගහරින්න බැරි විෂයක් ගැන තමයි, පොඩි උපවිෂයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මිර්මිකොලොජි එහෙම නැත්නම් කුහුඹු විද්‍යාව. මොකද්ද මේ කුහුඹු විද්‍යාව කියන්නේ? ඒක ගැන තමයි අද මාතෘකාව. මිර්මිකොලොජි එහෙම නැත්නම් කුහුඹුව ගැන. ඉතින් කුහුඹුව ගැන කොතනින් කතා කරන්න පටන් ගන්නද? අන්න ඒක තමයි පොඩ්ඩක් අමාරු කාරණා. මොකද කුඹියෝ අපි හැමෝගෙම ගෙවල් වල ඉන්න වෙලාවකට වදයක්, වෙලාවකට ලංකාවේ, ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතිය වේවා, ලංකාවේ පොප් කල්චර් එක වේවා, ලංකාවේ ලෝකේම පොඩි කලින් කියන කතන්දර වල ඉඳන් වර්තමානයේ වෙනකම්ම කුඹියෝ වගේ වැඩ කරන, කුඹියෝ වගේ කඩිසර, කුඹියෝ වගේ එහෙම නැබි කියන්නේ. මොකද ඒ විෂයට අදාළ සතා අපිට හරිම හුරු පුරුදු සතේ. අපිට මාරම හුරුපුරුදු සතේ. කූඹියා කියන එක හැම කෙනාගේම ගලන. කූඹියෝ නැති ගෙදරක් හොයාගන්න බෑ. හැම ගෙදරකම කූඹි ඉන්නවා. කළු කූඹි වේවා, තෙල් කූඹි වේවා, දිමිය වේවා, කඩිය වේවා, ඒ ඔක්කොම කූඹි. ඉතින් කූඹියෝ ගැන විද්‍යාත්මක විෂයක් විදියට, සත්ත්ව විද්‍යාවේ උපවිෂයක් විදියට හදාරන්නේ මෙර්මිකොලොජි එහෙම නැත්නම් කුහුඹු විද්‍යාව ආරම්භ වෙන්නේ විලියම් මෝටන් වීලර් තමයි මේකේ ප්‍රාරම්භකයා. ඒ කියන්නේ අපි දන්නා ලෝකේ අද වෙනකොට පවතින සත්ත්ව විද්‍යා ශාස්ත්‍රයන් ගොඩක ආරම්භයේ ඇවිල්ලා ක්‍රිස්තු මේ 18 19 වෙනි සියවස් වල වෙනවා පොඩි මේ ස්වභාවික ඉතිහාසයේ ස්වභාවික විද්‍යාවන් හදාරන පිබිදීමක් ගවේෂණ යුගයට සමකාලීනව. මොකද ලෝකේ වට යුරෝපීය ගවේෂණ ව්‍යාපාරය ආරම්භ කරාට පස්සේ අනිත් පැත්තට පටන් ගන්නවා ස්වභාවවේදී. ඒ කියන්නේ වංශවත් ගොඩවත්ම මේක වෙන්නේ යුරෝපයේ වංශවත් රදලීන් ලෝකේ ස්වභාවික ඉතිහාසය හදාරන්න එහෙම නැත්නම් සත්තු එකතු කරගන්න. මොකද මෙයාලා පළවෙනිතර තමයි මේ යුරෝපයෙන් එළියේ තියෙන වෙනත් භූමි ප්‍රදේශවල ඉන්න සත්තු ගැන අවබෝධය මුලින්ම ලබා ගත්තේ. ඒකත් හින්දා මෙයාලා පළවෙනිතර ගොඩාක් උත්සාහයෙන් දරුවා මේ සතුන් මොනුන්ද කියලා හදාරන්න. මේ සතුන් මොන වගේද කියලා හදාරන්න. ඊට පස්සේ මෙයාලා කුතුහලයක් තිබ්බ මේ රටවල ඉන්න සත්තු එකතු කරගන්න. එකතු කරගෙන යුරෝපයට අරන් එන්න. අරන් ඇවිල්ලා හදාරන්න. ඒ හින්දා මහා ව්‍යාපාරයක් ආරම්භ වෙනවා එක්තරා විදිහට ස්වභාවික ඉතිහාසය මූලික කරගෙන ලෝකයේ ස්වභාවික ඉතිහාසය හදාරන්න. ඉතිහාසය කියවම අපි දන්නේ මානව ඉතිහාසයෙන් මානව ඉතිහාසය මිනිසාගේ කතන්දර. හැබැයි සබහා දහමටත් ඒ වගේම කතන්දරයක් තියෙනවනේ.
මිනිහා කියන්නේ මේ සෝබා දහමේ මිලියන ගණන් සතුන්ගේ එකෙක් විතරයි. හැබැයි අනිත් පැත්තට සෝබා දහමේ සතු කන්දරාවක් ඉන්නවා. ඒ එක එක සතුන් ගැන හදාරීමේ මහා චින්තන විප්ලවයක් ආරම්භ වෙන්නේ 18 19 වෙනි සියවස්වල. ලංකාවේ පාවා සතු ගැන හදාරන්න පටන් ගන්නේ ලංකාවට විදේශිකයෙමත් එක්ක ලන්දේසින්ගෙන් පටන් ගත්තොත් ඉංග්‍රීසින් බැටන් එක අරගෙන ඉංග්‍රීසින් තමයි මේ ලංකාවේ බොහෝ සතුන් වර්ගීකරණයට ලක් කරන්නේ නාමකරණයට ලක් කරන්නේ. ඒකෙම මේ වෙන චින්තන විප්ලවයේ මේ වෙන ස්වභාවික ඉතිහාස විප්ලවයේ එක පුරුකක් විදිහට පසු කාලීනව එන 1800 ගණන්වල 1900 ගණන්වල මුලදී තමයි මෙර්මිකොලොජි එහෙම නැත්නම් කුහුඹු විෂය ලෝකේ වටේ විසිරලා ඉන්න කුහුඹුවන් ගැන හැදෑරීම වෙනම විෂයක් විය යුතු බවට අදහස එන්නේ විලියම් මෝටන් වීලර් කියන විද්‍යාඥයාගේ. විලියම් මෝටන් වීලර් කියන්නේ අර විශේෂ චරිතයක්. විලියම් මෝටන් වීලර් ලියපු පරීක්ෂණ පත්‍රිකාවක් තියෙනවා. මේ පරීක්ෂණ පත්‍රිකාව මෙයා නම් කරන්නේ සුපිරි ජීවියෙක්. එහෙම නැත්නම් සුපර් ඕගනිසම් කියන සුපර් ඕගනිසම් කෙනෙක් කියන්නේ මේ අපි කියමුකෝ මේ අපි දන්න අපි සතෙක් කියන්නේ මොකෙද්ද කියලා දන්නවා. සතෙක් කියන්නේ මොන වගේ සතෙක්ද කියලා අපිට අදහසක් තියෙනවා. සතෙක් කියන්නේ මොන වගේද අපි සතෙක් කියන්නේ තනි ජීවියෙක්නේ. දැන් මම සතෙක් මේක රෙකෝඩ් කරන අයියා ඉන්න පිටිපස්සේ එයත් සතෙක්. අපි දෙන්න ඉන්ඩිවිජුවල් සත්තු දෙන්නේ. හැබැයි සුපර් ඕගනිසම් කෙනෙක් කියන්නේ සත්තු කන්දරාවක් එකතු වෙලා තනි හයු මයින්ඩ් එක. එහෙම නැත්නම් අපි කියමු සාමූහික මනසකින් වැඩ කරන සුපිරි ජීවියෙක්. ඒ කියන්නේ එයා තනි කුලකයකට අපිට ලව් කරන්න බෑ. එයා ඇවිල්ලා එකම මොහොතේ සත්තු කන්දරාවක් වෙන්නත් පුළුවන්. හැබැයි එයා වැඩ කරන්නේ තනි ජීවියෙක් විදිහට. එයාගේ ෆන්ක්ෂන් එක එකයි. එක වගේ. එහෙම මේ කූඹි කියන්නේ කූඹි කොලොනියක් කියන්නේ ඇත්තරම තනි ජීවියෝ කන්දරාවක් නෙවෙයි. තනි ජීවියෝ කන්දරාවක් නෙවෙයි කූඹි කන්දරාවක්. කූඹි ගොඩාක් කියන්නේ කූඹින් කොලොනියක් කියන්නේ තනි ජීවියෙක් කියන අදහස මම මුලට ගෙනවා. මම ඒ පරීක්ෂණ පත්‍රිකාව දැන් ඔයාලට පෙන්නනවා. මේ තියෙන පරීක්ෂණ පත්‍රිකාව මෙයා ලියන මේ ලේඛනය The Ant Colony as an Organism. එයා මෙයා දුන්න අදහස තමයි මේ කුහුඹුවන් මෙයා විවිධාකාර අදහස් කීපයක් දෙනවා. මේක හොයාගෙන කියවන්න මම ඔක්කොම කියන්න යන්නේ මේක සංකීර්ණ විද්‍යාත්මක කතා ගොඩක් තියෙන මේකේ. හැබැයි මේකේ මෙයා දෙන සරල අදහසක් තියෙනවා. කූඹි ඉන්නවා නැහි තනි කූඹි කොලොනියක් වනාහි තනි ජීවියෙක්. හේතුව මේ හැමෝම තමන්ගේ ආහාර ද්‍රව්‍ය විදිහට මෙයාලා තනි තනිව කනවනේ මෙයාලගේ ආහාර ද්‍රව්‍ය බෙදා ගන්නවා. දැන් මම මේක අයින් කරන්න. අයින් කරලා අපි ආයෙ කතාවට එමු. කූඹින් මෙයාලගේ ආහාර ද්‍රව්‍ය බෙදා ගන්නවා කියන කාරණාව තමයි මම මුලින්ම දෙන්නේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඒ ගැන ඉස්සරහට කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ආයෙමු කූඹියෝ කියන මාතෘකාවට. කූඹියෝ කියන්නේ අපි දන්නවා අපි කියවා අපෘෂ්ඨවංශීන්නේ. අපෘෂ්ඨවංශීන්ගේ ප්‍රධාන බෙදීමක් ඊළඟට එන ආත්‍රපෝඩාව. ආත්‍රපෝඩාවන්ගේ ආය බෙදීමක් කියන ඉන්සෙක්ටාව. මේ ඉන්සෙක්ටාවන්ගේ එක්තරා කොටසක් ඉන්සෙක්ටාවන්ගේ මේ එක්තරා පවුලක් තමයි මේ හරියටම කිව්වොත් මම ෆෝමිසිකා පවුල ෆෝමිසිඩේ පවුල ෆෝමිකා කියන්නේ කූඹියට. ෆෝමිකා කියන්නේ ලතින් භාෂාවෙන් කූඹියට. ඒ හින්දා ෆෝමිසිඩේ කියන පවුලට අයිති සමාජිකයෝ පොදුවේ හඳුන්වන්නේ. ඒ කියන්නේ තනි විශේෂයක් නෙවෙයි මේක විශේෂ කන්දරාව. හරියටම කිව්වොත් අද වෙනකොට විශ්වාස කරනවා ලෝකේ තහවුරු කරනු විශේෂ කූඹි විශේෂ 13800ක් ඇති කියලා. හැබැයි අනුමාන කරනවා තව විශේෂ 7000ක් විතර හොයාගන්න තියෙනවා. ඒ කියන්නේ මේක වෙනස් වෙනවා. මේක සමහර අය කියනවා නෑ මීට වඩා හොයාගන්න තියෙනවා කියලා. සමහර අය කියනවා නෑ මීට වඩා අඩුවෙන් හොයාගන්න තියෙනවා කියලා. කොහොම හරි පිළිගන්නේ ලෝකේ ඇත්තටම කුහුඹු විශේෂ 22000ක්වත් ඇති. හැබැයි අද වෙනකොට විද්‍යාත්මක නාමකරණය කරලා තින්නේ අපි 13800කට ආසන්න සංඛ්‍යාවක්. 14000ක් කියමුකෝ. ඒ තරම් විශාල බාහිර තේරෙන 13800 කියන්නේ තනි මිනිහට ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් සත්ත්ව විශේෂ කන්දරාවකුත් නෙවෙයි. මොකද පොඩි සත්තුනේ දැන් ලොකු සත්තු නම් කියත හැකි ලොකු මේ වෙනස්කම් ලොකු සතෙක්ගේ වෙනස්කම් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. හැබැයි දැන් හිතමුකෝ ලෝකේ අලි විශේෂ 13800ක් ඉන්නවා කියලා. එයාලගේ පැහැදිලිව වෙනස්කම් මොකක් හරි පේන්න තියෙන හින්දා හරි සත්තු බෙදත හැකියි. හැබැයි හිතන්න කූඹි වගේ සතු 13800ක් ඉන්නවා. තව තනි මිනිහෙට මේක හදාලා ඉවර කරන්න හරි අමාරුයි. ඒ හින්දාම තමයි තව 7000ක් ඉන්නවා කියලා අනුමාන කෙරෙද්දී 7000 කියන්නේ මේ ආසන්න නගය. මීට වඩා ඉන්නව වෙන්න පුළුවන්. මීට අඩුවෙන් ඉන්නව වෙන්න පුළුවන්. මේච්චර විවිධත්වය සහිත සත්තු කණ්ඩායමක් තමයි මේ ෆෝමිසිඩේ පවුලට අයිති කූඹි කියන්නේ. කූඹින්ගේ පැන නැගීම පැත්තට ගියොත් කූඹියෝ ගේ පරිණාමික ඉතිහාසය පැත්තට බැලුවොත් පේන තියෙන දේ තමයි කූඹින්ගේ පිබිදීම කූඹින්ට ඉන්න ආසන්නව නෑ දෙබර කියන එක. දෙබරු. එහෙම නැත්නම් වොස්ප්ස්ලා කියන එක. දෙබරු කොහොමද කූඹි උනේ? ඒක හරි විශේෂ පරිණාමික කාරණාවක්. ප්‍රධාන හේතුව තමයි මෙයාලගේ බිහිවීම සමපාත වෙන්නේ ජුරාසික් යුගයට. ජුරාසික් යුගය කියන්නේ අපි දන්නවා මෙසෝසොයික යුගයේ තියෙන කොටස් තුනක් ට්‍රියාසික, ජුරාසික, ක්‍රිටේෂීය. එතනින් ජුරාසික් යුගයේදී තමයි මේ කුහුඹුවන්ගේ පිබිදීම උනේ. මොකද මේ ජුරාසික යුගයට සමකාලීනව මේ කුහුඹුවන්ගේ පිබිදීම මේ වොස්ප්ලාගේ එහෙම නැත්නම් දෙබරුන්ගේ
බිඳුණු පුරුකක් විදිහට කුහුඹුවන් එන්න කුහුඹුවන්ගේ පූර්වජීව පරිණාමය වෙන්න පටන් අරන් මෙයාලගේ පිබිදීම වඩාත්ම විවිධාංගීකරණය වීමකට ලක් වෙන්නේ ක්‍රිටේෂීය යුගයේ. හේතුව තමයි සපුෂ්ප ශාක බිහිවීම. එම නැත්තම් ගස්වල පළවෙනි අවතාර ලෝකේ ප්‍රාථමික මල් පිපෙන ශාක බිහි වෙන්න ගන්නවා. මේ මල් පිපෙන ශාක බිහිවීම තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ලෝකයේ ඒ වෙද්දී පිහිටලා තිබු මේ කෘමී විවිධත්වය විවිධාකාර වෙනස් ස්ථානයන් වලට අනුකූල වන විදිහට පරිණාමය වෙන්නේ. ඒ කියන්නේ වෙනස් ආහාර දැන් පෝෂක අවශ්‍යතාවන් ඇති වෙනවා. පෝෂණය ලබා ගන්න විවිධත්වයකින් සහිත ආහාර රටාවන් එන්න විදිහට අලුත් ශාක පිබිදමින් තියෙන ඒ හේතුව තමයි කුහුඹුවන් කියන සතුන් විවිධාංගීකරණය වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. හැබැයි අපි දන්නවා චික්ස් කුළුප් බවට එහෙම චික්ස් කුළුප් ගැටීමට හේතු වෙන විශාල උල්කාපාත ඝට්ටනකින් ඩයිනෝසෝරයන් අඳලා යනවා. හැබැයි ඩයිනෝසෝරයන් අඳලා ගියා කියලා කුහුඹුවන් කෘමීන් ලෝකෙන් අඳලා යන්නේ නැහැ. කෘමීන් ලෝකෙන් අඳලා යන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද වෙන්නේ? අපි දන්නවානේ මේ ලෝකයේ මිනිස්සු නව ශිලා යුගයේ වෙන විප්ලවය වෙන මේ නියොලිතික් රිවොලූෂන් කියලා හඳුන්වන්නේ මිනිසා කෘෂිකර්මයට යොමු වෙන මෙතෙක් දඩයම් සහ එක්රැස් කිරීමේ ජීවන රටාවකට යොමු වෙලා හිටපු කුඹිය එකපාරට මේ කුඹිලු මිනිස්සු එකපාරටම පටන් ගන්නවා මේ කෘෂිකර්මයට එළඹෙන්න. කෘෂිකර්මයට එළඹෙන්න පටන් ගත්තට පස්සේ තමා මිනිහා ඇත්තටම ශිෂ්ටාචාරගත වීම පටන් ගන්න. ශිෂ්ටාචාරගත වීම පටන් ගැනීම තමයි එකම හේතුව අපි හැමෝම දන්න ආගම් බිහි වෙන්න, දර්ශනය බිහි වෙන්න, කලාවන් බිහි වෙන්න, අද අපි දන්න රටවල් ටික බිහි වෙන්න මේ හැම දෙයකම හේතු වෙන්නේ මොකද්ද? මිනිසාගේ නියොලිතික් රිවොලූෂන් එක. ඒ වගේම ආසන්න දෙයක් වෙනවා කුඹින්ට. කුඹියොත් ශිෂ්ටාචාරගත වෙනවා කියන එක වැරදි වචනයක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. කුඹියෝ අපි හිතනා වගේ සත්තු జాතියක් නෙවෙයි. කුඹියෝ කියන්නේ අතිශයම සංකීර්ණ සත්ත්ව විශේෂයක්. සත්ත්ව කාණ්ඩයක්. හේතුව කුඹින්ට තුන ඔය වගේම සිද්ධියක්. ඩයිනෝසෝරයන් අන්දිලා ගියාට පස්සේ අවුරුදු මිලියන 20ක් විතර ගෙවිලා. අවුරුදු මිලියන 4 දැන් ඩයිනෝසෝරය වන්දලා යන අවුරුදු මිලියන 65කට කලින්. හැබැයි එතනින් පස්සේ අවුරුදු මිලියන 20ක් විතර ගෙවුනට පස්සේ කූඹි පටන් ගන්නවා ගොවිතැන් කරන්න. ඔයාලා අහලා ඇති කූඹි ගොවිතැන් කරනවා කියන දේ. කූඹි ගොවිතැන් කරනවා කියන දේ කියන්නේ මේ හෙල්මල කුඹුරු හදනවා කියලාවත් මේ හේන් ගොවිතැන් මඩ ගොවිතැන් එහෙම ගොඩ ගොවිතැන් එහෙම නෙවෙයි. කූඹියෝ විශේෂයෙන්ම ලීෆ් කටර් ඇන්ට්ස් කියන කට්ටිය අපි ඉස්සරහින් කතා කරමු. ලීෆ් කටර් ඇන්ට්ස්ලා කියන කණ්ඩායම ඇවිල්ලා දිලීර වගා කරන දිලීරක අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වාගෙන මේ කොලනි වල ඉඳන් ශාක වර්ධනයට අවශ්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනය කරන, ශාක වලට ලෙඩ දෙන පලිබෝධක විනාශ කරන, කුහුඹු උද්‍යාන හදලා Tamanට අවශ්‍ය ශාක හැදෙන්න භූමිය සකස් කරන, සූර්ය චක්‍ර සලකා බලලා මේ ශාක හෝ දිලීර වගාවන් යාමනය කරන වගේම ශාක කප්පාදු කිරීම වගේ මහා විශාල පරාසයකට වේදුණු අද විදිහට අපි දකින කෘෂිකාර්මික හැසිරීම් වල යෙදෙන සත්තු జాතිය. ඒ විතරක් නෙවෙයි කුඹියෝ අනිත් පැත්තට පටන් ගන්නවා පශු සම්පත් කළමනා කරන. පශු කිව්වම අපි දන්නා හරක් වගේ අදහසක් එන්නේ නැහැ. මෙයාලා පටන් ගන්නෙ අපිට හරක් වගේ එයාලට ඉන්නේ කවුද? ඇපිඩ්ලා. එහෙම නැත්නම් අපි කියමු කූඩිත්තෝ. කූඩිත්තෝ සහ ලෙපිඩොප්ටෙරා. එහෙම නැත්නම් සමනැලියෝ සහ සලබයෝ. මෙයාලගේ විදිහට ගෘහාශ්‍රිත කරන එකට පටන් ගන්නවා. හරියටම කිව්වොත් මම මේ අංක වශයෙන් කිව්වොත් ලෝකේ පුරා විසිරලා ඉන්න කුහුඹි විශේෂ ශාක විශේෂ 11000ක් විතර එක්ක මේ ශාක අන්‍යෝන්‍ය සහ සම්බන්ධතා පවත්වනවා. මේ ශාක විශේෂ 11000ක් විතර ව්‍යාප්ත වෙන්න මෙයාලා උදව් කරන මේ කුහුඹින්. එතනින් ශාක විශේෂ 700ක් එක්ක මෙයාලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් පවත්වනවා. 100 ගාණක් ශාක විශේෂ තමන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවලට පාවිච්චි කරනවා. දිලීර විශේෂම ගත්තොත් විශේෂ 288ක් ලෝක පුරා ඉන්න කුඹියෝ ඔවුන්ගේ කොලොනි වල වගා කරනවා. ඒතකොට මෙයාලා විශේෂම වගා කරන්නේ දිලීර. අපි ශාක වගා කරන්න ගත්තා වගේ කුඹි පටන් ගන්නවා දිලීර වගා කරන්න. ඒ වගේම දැනට වර්ගීකරණය කරලා තියෙන කූඩිත්ව විශේෂ ගාණෙන් 4න් එකක්. එහෙම නැත්නම් 4000කට ආසන්න විශේෂ ගාණින් 1000ක්වත් වගේම සමනල සලබු විශේෂ 500ක් කුඹින්ගේ මේ ගෘහස්ථකරණයෙන් බලපෑම් විදිනවා. ඉතින් මේ ටික කිව්වේ 2024 සයන්ස් ජර්නලේ පළවුණ පරීක්ෂණ වාර්තාවක් තියෙනවා. මේකෙන් තමයි මේ try කරේ මේ කුඹින්ගේ කෘෂිකාර්මික විප්ලවය පටන් ගත්තේ කොයි කාලෙද කියලා හොයලා බලන්න. ඒකෙන් මෙයාලා දිලීර වවන කුඹි විශේෂ 208ක් ඇතුළුව කුඹි විශේෂ 276ක ජානමය දත්ත පදනම් කරගෙන වංශ ප්‍රවේණිකස් ගොඩනගලා බැලුවා මේ කුඹි සහ දිලීර විරුද්ධාංගීකරණය අතර තියෙන අන්තර් සම්බන්ධතාව කොහොමද ගොඩනගලා තියෙන්නේ කියලා. ඒකෙන් මෙයාලා හොයාගන්නවා මේකෙන් තමයි මෙයාලා හොයාගන්නේ මේකට ප්‍රධාන හේතුව මේ ඩයිනෝසෝරයන් වඳ වී යෑම නිසා උණ යම් විපර්යාසයක් විය යුතුයි කියලා. මොකද
මෙයාලා උපකල්පනය කරනවා ඩයිනෝසෝරින් නෂ්ට වීම ඉක්මන් කරපු උල්කාපාතයේ හින්දාම ඇමරිකානු කලාපයේ ශාක ගහණයෙන් සම්පූර්ණ විනාශ වෙලා ඒකේ ප්‍රතිඵල විදිහට විනාශ වුණු ශාක කොටස් වියෝජනය කරන්න දිලීර එනවනේ. ඒතකොට සාමාන්‍යයෙන් දිලීර කියන්නේ පරිසර පද්ධතික වියෝජකයෝ. මේ දිලීර එනකොට මේ දිලීර ඝනාවාසයට සමකාලීනව මේ ශාක සුම්බුම් වල හිටපු කුඹි සහ දිලීර මුල් වලට එකිනෙකට හමු වෙනවා. එකිනෙකට හමු වෙලා අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒකෙන් තමයි අද අපි දකින විශේෂයෙන් මේ ලීෆ් කටර් ඇන්ට්ස් කියන කට්ටිය. මේ ලීෆ් කටර් ඇන්ට්ස් එහෙම නැත්නම් කොළ කපන කූඹි ගැන අර සාමාන්‍ය පොදු අදහසක් තියෙනවා මේ කොළ කපන කූඹි කොළ කපන්නේ කන්න කියලා. නෑ කොළ කපන කූඹි කොළ කපන්නේ කන්න නෙවෙයි. ලීෆ් කටර් ඇන්ට්ස්ලා මහා පරිමාණයෙන් කොළ කපන් යන්නේ එයාලගේ ජනාවාස වලට. එයාලගේ ජනාවාස වලට ගිහිල්ලා මෙයාලා කරන්නේ මොකද්ද? මේ කොළ කාබනික උපස්තරයක් විදිහට පාවිච්චි කරනවා දිලීර වවන්න. මෙයාලා මේ කොළ අරන් යන්නේ දිලීර වලට. මෙතකොට මෙයාලා මේ වගා කරනවා දිලීර. එයාලගේ පෝෂණ අවශ්‍යතාවන් සපුර ගන්න. ඉතින් මේ ලීෆ් කටර් ඇන්ට්ස්ලාගේ නිජමියවත් ඇවිල්ලා ඇමරිකානු කලාපය දන්නා උල්කාපාතයෙන් වැඩිම බලපෑම් එල්ල වෙන්නේ මේ ඇමරිකානු කලාපයට. ඒතකොට මෙයාලා ගොඩනගන උපකල්පනයේ සාධාරණයි. උල්කාපාතයෙන් විනාශ වුණ භූමිය මත දිලීර වියෝජක කාර්ය කරන්න ගණාවාස වෙද්දී ඉතුරුලා හිටපු කුඹි ඇවිල්ලා මේ දිලීර කන්නනස සම්බන්ධතා පවත්වාගෙන දිලීර තමන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සහ වෙනත් අවශ්‍යතාවන් සපුර ගන්න මෙයාලව වගා කරන්න මෙයාලව යාමනය කරගන්න පුළුවන්ද කියලා විදියක් හොයාගන්න. එතකොට පේන ඩයිනෝසෝරින් වඳ වෙලා යම තමයි මෙයාලගේ නියොලිතික් රිවොලූෂන් එක වෙනත අපිට නියොලිතික් රිවොලූෂන් එකට සමපාතව මෙයාලගේ කෘෂිකාර්මික විප්ලවයෙන් හේතුවෙන් තමයි ඩයිනෝසෝරින් වඳ වෙලා යන්න බලපාපු උල්කාපාතය. ඉතින් මේ ආය අපි මේ ඒ රහ කතාවෙන් එක ආය අපි පොඩ්ඩක් මුලට එනු කූඹි ගැන අර අපි කතා කරන්නේ මේ කිව්වනේ අපේ මේ මිර්මිකොලොජි වචනය දෙන්න ප්‍රධාන හේතුව වෙච්ච අපේ විද්‍යාඥයන්ගේ සුපෝගනිසම් කතාව. මේ සුපෝගනිසම් කතාවට පොඩ්ඩක් එමු. සුපෝගනිසම් කතාවේදී මෙයා දෙන ප්‍රධාන අදහස තමයි මේ කූඹින් විසින් පොදු ආහාරයක් පාවිච්චි කරන. කියන්නේ අර බලලා තියෙනවද දන්නේ නැහැ හියුමන් සෙන්ටිපීඩ් කියලා ෆිල්ම් එකක් තියෙනවා. මේ හියුමන් සෙන්ටිපීඩ් කියන ෆිල්ම් එක බලන්න එපා කන වෙලාවකින් බලන්න එපා. මේ ඒක මෙයාලා try කරනවා තනි මිනිහෙක් හදන්න තනි මිනිස්සු 3 දෙනෙක්ට තනි ආහාර ජීර්ණ පද්ධතියක් සහිතව පෝෂණය කරන්න පුළුවන්ද කියලා පොඩි හරිම අමානුෂික උත්සාහයක් දරන චිත්‍රපටියක් තමයි මේ හියුමන් සෙන්ටිපීඩ් කියන්නේ. ඒකේ දෙන පොදු අදහස තමයි මිනිස්සු 3 දෙනෙක් යාමනය කරන්න තනි ජීර්ණ පද්ධතියකට පුළුවන්ද කියන එක. මේ වගේම සිද්ධියක් තමයි මෙයා මේ යෝජනා කරන්නේ කූඹින් පොදු ආහාරයකින් සියල්ලෝ යැපෙන විදිහක් තියෙන එක කියන්නේ. ඒ කියන්නේ දැන් මම දෙයක් කෑවොත් ඒක මට තව මිනිහෙට දෙන්න බෑ. මම කන බත් එක මට එකපාරටම මමහලා තව මිනිහගේ කට ඇතුලට දාන්න බෑනේ මේ. ඔයා මේකෙන් යැපියන් ඔයාට කන්න නැති වෙලාවක් කියලා. හැබැයි කූඹින්ට ඒක කරන්න පුළුවන්. කූඹින්ට ඒක කරන්න පුළුවන්. අපි දන්නවා හැම කූඹි විතරක් නෙවෙයි. ඕන මේ කෘමියෙට තියෙන කොටස් තුනයිනේ. හිස ශීර්ෂය, මෙසෝසෝමාව සහ මෙටසෝමාව. එහෙම නැත්නම් ශීර්ෂය, head, thorax, abdomen. ඔය කොටස් තුන. ඔය කොටස් තුනෙන් අපි කූඹියගේ ව්‍යුහ විද්‍යාව පැත්තට ගියොත් මම ඔයාලට පෙන්වන්න දැන් ෆොටෝ එකක් තියෙනවා මේ කූඹියගේ ශරීරය. කූඹියගේ ශරීරය ඔයාලට පේනවා ඇති. කූඹියගේ ඇබ්ඩොමන් එකේ තියෙන මේ ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය දිහා බලන්න. කූඹියට තියෙනවා ක්‍රොප් කියලා ව්‍යුහයකුත් මිඩ්ගට් කියලා ව්‍යුහයකුත්. මේක තමයි විශේෂ කාරණාව. අර අපේ විද්‍යාඥයා මුලින්ම කියපු සුපෝගනිසම් කෙනෙක් වෙන්න හේතු වෙන කාරණා මෙතන තියෙනවා. කූඹියෙක් දෙයක් කෑපුවම ඒ කාපු දේ කූඹියගේ යන්නේ බඩට නෙමෙයි. මේ මිඩ්ගට් තමයි ආහාර ජීර්ණයට සම්බන්ධ. කූඹියාට තමන්ගේ පෝෂණයට අදාළ ආහාර ජීර්ණ පද්ධතියට අදාළ පෝෂණය යන පාර්ට් එක තමයි මේ මිඩ්ගට් එක. හැබැයි කූඹියෙක් දෙයක් කෑපුවම මේ කෙලින්ම යන්නේ ක්‍රොප් එකට. මේ ක්‍රොප් එක කියන්නේ ක්‍රොප් කියන ව්‍යුහය කියන්නේ ආහාර ගබඩා කරලා ඉන්න තැනක්. ආහාර දිරවන්නේ නැහැ. මෙතන ආහාර දිරවන්නේ ආහාර ගබඩා කරන් තියන් ඉන්නවා. හැබැයි කූඹියට පෝෂණය අවශ්‍ය නැලාක මේ ක්‍රොප් එකෙන් කොටසක් යනවා මේ ක්‍රොප් එකේ තියලා තියෙන ආහාර වලින් කොටසක් මිඩ්ගට් එකට ගිහිල්ලා ආහාර ජීර්ණය කරලා උගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නවා. හැබැයි මෙතන අර පේන්න තියෙන මේ ක්‍රොප් එක ආහාර ගබඩාවක් විදිහට වැඩ කරනවා. හිතන්නකෝ මේ කුඹිය යන ගමන් වෙන කුඹියක හම් වෙනවා. වෙන කුඹියක් හම්බෙලා එයාට ආහාර තිබ්බේ නැහැ හෝ තිබ්බා හෝ නැතා මේ කුඹියට පුළුවන් මේ ක්‍රොප් එකෙන් ආහාර ටික නැවත අරන් අර කුඹියයි කඩලා දාන්න. අර කුඹියට ලබා දෙන්න. අර කුඹියගේ පෝෂණ අවශ්‍යතාවයක් තියෙන එක සපුරන්න ලබා දෙන්න. එහෙම නැත්නම් එයාට ආය ගබඩා කරන්න ඕන විදිහට ලබා දෙන්න. ඔය විදිහට කූඹින්ට පුළුවන් ඕක තේලියක් දිගේ 100 ගානක් දිගේ ඔක අරන් යන්න උනත් පුළුවන්. සමහරවිට කියමුකෝ අපි රැජිනක් පෝෂණය කරන වෙලාවක විශේෂයෙන්ම මේ වගේ දේවල් කරනවා කූඹි. ඉතින් මේ දැන් මම ෆොටෝ එකකින් කරනවා. ඒක පෙන්නුවේ. ඒතකොට මේක දිගේ මේ අරන් යන ආහාර වලට ආහාරයට පොදුවේ අපි කියනවා මේ ප්‍රොසෙස් එකට අපි කියනවා ට්‍රොෆොලෙක්සිස් කියලා.
සිංහල වචනයක් ඇත්තට මම දන්නේ නැහැ. මම හිතන්නේ බොහෝ ඒවාට සිංහල වචන නැහැ. ඉතින් මේක තමයි ප්‍රධාන හේතුවක් විදිහට සැලකන්නේ මේ සුපර් ඕගනිසම් කතාවේ එන්න. ඉතින් කෙනෙක්ට ඇත්තටම කූඹින්ගේ හැසිරීම පද්ධතිය කූඹින්ගේ කොලනි පිළිබඳ වැඩිදුර හැදෑරුවොත් කෙනෙක්ට ඇත්තටම හිතෙන්න පුළුවන් කූඹි කියන්නේ නිකන් පිටසක්වල ජීවියෝ වගේ නේ. කූඹි කියන්නේ මේ ලෝකේ ජීව වෙන්න දෙයක් නැහැ. හරිම අద్භූතයිනේ කියලා කෙනෙක්ට හරිම අමුතුයිනේ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒ වගේම තේරෙන්න පුළුවන් මෙයාලා අපි හිතනවා වගේ නෙවෙයි හරිම එක්තරා විදිහට අපිත් එක්ක මේකට ඉන්න බුද්ධිමත් ශිෂ්ටාචාරයක් දෝ කියලා හිතන තරමට පිස්සු හැදෙන කතන්දර මේ කූඹින් සතුව තියෙනවා. ඉතින් අපි ඒකට එක උදාහරණයක් මම කියන්නම්. ලෝකේ අපි දන්නේ මිනිස්සු කරන යුද්ධනේ දෙවෙනි ලෝක යුද්ධ, පළවෙනි ලෝක යුද්ධ. දැන් මේ දවස්වල ඉඳන් ඊශ්‍රායලයේ අපේ ඉරානය ගැටෙනවා. ඕවා තමයි අපි දන්නේ යුද්ධ. හැබැයි විශ්වාස කරන්න ලෝකේ මිනිස් නොවන යුද්ධයක් දීර්ඝ කාලීනව පවතිමින් තියෙනවා. මිනිස්සු නෙවෙයි මේ යුද්ධ කරන්නේ, සත්තු ගහගන්නේ. සත්තුන්ගේ සිවිල් යුද්ධයක්. ඒ සිවිල් යුද්ධය කරන්නේ කූඹි. මේක කූඹින්ගේ සිවිල් යුද්ධයක්. කූඹින්ගේ සිවිල් යුද්ධයේ කතාව පැත්තට මං එන්නම්. මේ කූඹි කියන්නේ ඇත්තටම අපි හිතනවාට වඩා හරිම පොඩි මේ පරිණාමය නොවු සතුන් జాතියක්. අපි කූඹි පොඩි සත්තු අපි නිකන් අපේ ඔළුවේ තියෙන්නේ මැවිලා මේ සත්තු පරිණාමය වෙනවා කියම සත්තු මිනිස්සු විතර ලොකු වෙලා සත්තුන්ට මොලේ ඇවිල්ලා සත්තු ලොකු බිල්ඩින් හදලා සත්තු නගර හදලා එහෙම ජීවත් විය යුතුයි කියන්නේ නෑ. ඒක එයාලගේ ස්කේල් එකේ තමයි කරගන්න පුළුවන්. සතෙක් පරිණාමය නනු ජීවියෙක්ගේ පරිණාමය වනාහි ජීවියෙක් යා ඉන්න පරිසර පද්ධතියට උපරිම අනුවර්තනය වීමයි එච්චරයි. එතනදී මිනිහා මේ සත්තු මිනිස්සු වගේ මොලේ හදාගෙන ප්ලේන් හදාගෙන සෝෂල් මීඩියා හදාගන්න ඕනේ නෑ. ඒ සියලු අවශ්‍යතා සපුරන යාමනයක් උන්ට තියෙනවා නම් උන්ට එතනින් එහාට පරිණාමයෙන් අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි කූඹි පැත්තට ආයෙමු. කූඹිගේ සිවිල් යුද්ධය ගැන මම කියන්නම් කිව්වේ. කූඹිගේ සිවිල් යුද්ධය ගැන කතා කරන්න අපිට යන්න වෙනවා දකුණු ඇමරිකාවට. දකුණු ඇමරිකාවට යන්නේ මොකද? දකුණු ඇමරිකාවේ වෙච්ච එක්තරා සිද්ධ හැබැයි අපි කියන්නේ මේ දකුණු ඇමරිකාවට ගියාට දකුණු ඇමරිකාවේ නේ මේ සිවිල් යුද්ධය මෙන් තියෙන්නේ. සිවිල් යුද්ධය මෙන් තියෙන්නේ උතුරු ඇමරිකාවේ. කතාව මෙහෙමයි. දැන් දකුණු ඇමරිකාවේ දන්න ආජන්ටිනා ප්‍රදේශයේ පරානා ඩෙල්ටාව කියලා තියෙනවා විශාල තෙත්බිම් පද්ධතිය. මේ තෙත්බිම් පද්ධතිය ජීවත් වෙනවා ලිනෙපිතේමා හියුමිලි. එහෙම නැත්නම් ආජන්ටින් කුහුඹි. ආජන්ටින් කුහුඹින් ඇවිල්ලා බහුරැජිනියන් දරන කොලොනි සහිත කුඹිය. දැන් මෙහෙම කියමුකෝ කූඹින්ගේ කොලොනි ගත්තොත් කොලොනි ආකාර කිහිපයක් තියෙනවා. සමහර කොලොනි වල ඉන්නේ තනි රැජිනක් විතරයි. සමහර කොලොනි වල ඉන්නවා බිත්තර දාන රැජිනියෝ කිහිප දෙනෙක්. සමහර කොලොනි මේ බිත්තර දාන රැජිනියෝ කිහිප දෙනෙක් ඉන්නේ එක ළඟ. සමහර කොලොනි වල ඉන්නවා බිත්තර දාන රැජිනියෝ කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි මෙයාලව ලං කරලා තියාගන්නේ නැහැ. මෙයාලා තියෙන දුරස් කරලා කියන එකගෙන් දුරස් කරලා තියාගන්න රැජිනියෝ කිහිප දෙනෙක් ඉන්න කොලොනි තියෙනවා. සමහර කොලොනි තියෙනවා මේක තනි රැජිනියක් විසින් මුල ඉඳන් හදලා ගොඩනගන කොලොනි. මෙයාට තියෙන නම් තියෙනවා. දැන් තනි රැජිනියක් යටතේ පවතින කොලොනියකට අපි කියන කොලොනි පාලනයට අපි කියන මොනොගයිනි කියලා. කිහිප දෙනෙක් කියනවා නම් පොලිජිනි කියනවා. ඊට පස්සේ අර එක දෙනකට ඈඩ් කළා කිහිප දෙනෙක් පවත්වාගෙන අපිට කියන ඔලිගොජිනි කියලා. කොහොමම නාමකරණයන් තියෙනවා මේ විශේෂ පතේට අදාළව. ඉතින් මෙහෙම ගත්තම මේ ආජන්ටයින් කූඹි කියන්නේ බහු රැජිනියන් දරන මිලිමීටර් 2ක් 3ක් විතර ලොකු මිලිමීටර් 2ක් 3ක් කියන්නේ හරි පොඩි ප්‍රමාණයක්නේ. සත්තු කණ්ඩායම තමයි ආජන්ටයින් කූඹි. ඒතකොට මෙයාලා ඉන්න පරිසරයේ ඉන්නවා මේ ගිනි කූඹීන් සහ ආමි ඇන්ස්ලා. එහෙම නැත්නම් මේ හමුදා කූඹියෝ කියලා පොදු වචන වලින් හඳුන්වන කූඹි විශේෂත් එක්ක තමයි මෙයාලගේ පරිසර පද්ධතිය නිතර ගැටෙමින් ඉන්නේ. එතකොට මේ හැම මේ කොලොනියක වැඩකාර කූඹි 120කට එක රැජිනක් ඉන්නවා සාමාන්‍යයෙන්. මේ වැඩකාර කූඹි කියන්නේ කවුද කියනකො? කූඹි ගත්තොත් කූඹින්ගේ වැඩකාර එහෙම වැඩ කරන්න ඉන්න සියලු කූඹි ගෑනු. කූඹින්ගේ සමාජයේ සියලු වැඩ කරන්නේ කාන්තාව. සූබින්ගේ පිටර දාන්නෙත් කාන්තාව. ඉතුරු වැඩ කරන් ඉන්නෙත් කාන්තාව. ඒතර පිරිමි කොහෙද ඉන්නේ? පිරිමි දැන් කූඹි රැජිනක් ගත්තොත් එයා අවුරුදු 30ක් විතර ජීවත් වෙන්න පුළුවන්. හරි ස්පෙෂල් කේස් එකක්. ඔය කූඹින්ගේ අනිත් අය ගත්තොත් සති කිහිපයක් ජීවත් වෙන්නේ. සති මාස වගේ අවුරුදු කිහිපයක් ජීවත් වෙන්න පුළුවන් කූඹි ඉන්නවා. මේ අවුරුදු කිහිපයක් ජීවත් වෙන කූඹි ඉන්නවා. මේ වර්කර් ඇන්ට්ස්ලාගේ එහෙම නැත්නම් වැඩ කරන කාන්තා කූඹින්ගේ. ඒතකොට සති කිහිපයයි ජීවත් වෙන්නේ පිරිමි කූඹියා. පිරිමි කූඹියා කවදාවත් එළියට එන්නේ නැහැ. පිරිමි කූඹියා ඉන්නේ පොළොව යට හැංගිලා ඔහේ ඉන්නවා. මෙයාගේ තියෙන එකම කාර්යය වනාහි ප්‍රජනනය කිරීම විතරයි. එතකොට එක්තරා සීසන් එක විශේෂම වර්ෂා කාලේ ඉවර වුණාම වගේ කූඹින්ට තියෙනවා නුප්ෂල් ෆ්ලයිට් එක. එහෙම නැත්නම් පිරිමි කූඹින්ට තටු වෙනවා ප්‍රජනනය කිරීම සඳහා සරු ගැහණු කූඹින්ට තටු වෙනවා. එතකොට මෙයාලා පියාඹලා මේ පියා බීමේ මේක ඇවිල්ලා ප්‍රජනන පියාඹීම ප්‍රජනනය කිරීම සඳහාම තමයි මේ පියාඹීම සිද්ධ වෙන්නේ. ඒතකොට පිරිමි කූඹි ටික ඔක්කොම ගිහිල්ලා මේ රැජිනිය
රජිනියව ගැප් ගැන්වීම සඳහා රජිනියට තමන්ගේ ශුක්‍රාණු දායාද කිරීම සඳහා මේ ඩිස්ප්ලේ එක යනවා. ඒක ඇතුළතදී කූඹින්ට පුළුවන් විශේෂයෙන්ම එක කූඹිය සමහර කූඹි රජිනියන්ට පුළුවන් කූඹිය 10 දෙනෙක් විතර එකවර එයාලගේ ශුක්‍රාණු ලබාගෙන මෙයාලා මේවා ගබඩා කරගන්නවා. මේවා ගබඩා කරගන්නවා. මෙයා එකවර ශුක්‍රාණු ගිය ගමන් ප්‍රෙග්නන්ට් වෙලා විතර දාන්නේ නැහැ. මෙයා පුළුවන් තරම් ශුක්‍රාණු ගබඩා කරගන්නවා. ගබඩා කරගෙන තමයි තියන් ඉන්නේ. එතනදී සමහර දැන් ස්පෙෂල් කේසස් තියෙනවා සීනෝපාරි කියන සංසිද්ධිය. සීනෝපාරි කියන්නේ ඊටම ඈත කාලිනව හොයාගත්ත සංසිද්ධිය. ඒක තමයි මේ මෙසෝ අයිබීරිකස් කියලා ඉන්නවා මේ කුහුඹු විශේෂයක්. මේ සිසිලි දූපතේ මට මතක තමයි. සිසිලි දූපතේ ඉන්නේ මේ මෙසෝ අයිබීරිකස් මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ ඉන්නේ මෙසෝ අයිබීරිකස්. මේ මෙසෝ අයිබීරිකස් කියන කුඹියාට පුළුවන් මෙයාගේ රැජිනට පුළුවන් මෙසෝ අයිබීරිකස් එක ඉන්න තව කුඹි විශේෂයක් ඉන්නවා මේ ආසන්න පරිසර පද්ධතියේ ඉන්න කුඹි විශේෂයක් ඉන්නවා මෙසෝ ස්ට්‍රක්චර් කියන කුඹි විශේෂය. මෙයාට පුළුවන් මෙයාට ලැබෙන තියෙන දැන් මෙයාට පිරිමින්ගෙන් ලැබෙන ශුක්‍රාණු තියනවානේ. මෙයාට පුළුවන් ඒවා ක්ලෝන් කරන්න. රැජිනියට පුළුවන් තමන්ගේ ශරීරය ඇතුලේ මේ ශුක්‍රාණු ක්ලෝන් කරන්න. ක්ලෝන් කළා මෙයාට කරන්න පුළුවන්. මෙයාට පුළුවන් මෙසෝ අයිබීරිකස් ස්ට්‍රක්චර් වගේ පේන විදිහට එක්තරා විදිහට මේ හයිබ්‍රිඩ් කොලනි එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට පුළුවන් රූපීයව මෙසෝ ස්ට්‍රක්චර්ගේ ලක්ෂණ සහිත කුඹි විශේෂයක් හදන්න මෙයාගේ ශරීරය. ඒ කියන්නේ මෙයාගේ ශරීරය ඇතුලේ ගර්භාෂය කුටි කියන්නේ මෙයාගේ ශරීරය ඇතුලේ මේ ප්‍රජනනයට සම්බන්ධ ව්‍යුහයන් වැඩ කරන එක විදිහට ලැබ් එකක් වගේ. එතකොට මේක මේ දුර්ලභ සංසිද්ධිය කියන්නේ සීනෝපාරි කියලා. සීනෝපාරි මේකට සිංහල වචනයක් තාම නැහැ. මම දැන් තරමින් නැහැ. මොකද මේක මෑත කාලිනව සොයාගත්ත සංසිද්ධියක්. මේ ෆොටෝ ගයින් කරනකෝ මම දැන් එතකොට මේ ටික මම කිව්වේ දැන් මේ වගේ විශේෂ කාරණාවන් තියෙනවා කුඹින්ගේ. තව අපි හොයාගෙන නැති ඕන තරම් හැසිරීම ඇති මේ කාන්තා කුඹින්ට එහෙම කාන්තා කුඹින්ට සහ රැජිනියන්ට සම්බන්ධව. කාන්තා කුඹි ගත්තොත් දැන් ගැහණු දැන් මෙයා පිටර දැන් රැජිනිය ගැප් ගත්තා. එයා දැන් පිටර දානවා. පිටර දාන එකෙත් එක එක විදි තියෙනවා. සමහර අය එකවර දාන්නේ පොඩ්ඩක් පිටර. සමහර අය එකවර දානවා පිටර කන්දරාවක්. ඒ කියන්නේ දවසට පිටර දානවා සමහර අය. එහෙමම විශේෂයට සමහර දේවල් වෙනස්. හැබැයි පොදුවේ අපි කියමු දවසට මෙයා පිටර දානවා කියලා. ඒතර මේ පිටර වලින් බිහි වෙනවා අර ශුක්‍රාණු සහ අණ්ඩයන් එකතු වෙලා එකතු වෙලා බිහි වෙන අර ෆර්ටිලයිස්ඩ් එග් එක. ඒ වගේම තමයි කාන්තාව බිහි වෙන්නේ. හැබැයි ෆර්ටිලයිස් නොවුණු එග් එක තියෙනවානේ. ෆර්ටිලයිස් නොවුණු එග්ගෙන් මොකක්ද වෙන්නේ? ෆර්ටිලයිස් නොවුණු එග්ගෙන් බිහි වෙනවා පිරිමි. මේකට තමයි කියන්නේ පාතනෝජෙනිසිස්. එහෙනම් පාතනෝ ජනනය නේ. පාතනෝ ජනනය කියලා කියන්නේ පාතනෝ ජනනයෙන් පිරිමියයි බිහි වෙනවා. එතකොට මේ කාන්තාව බිහි වෙන අයගෙන් හැමෝම මද සරු ඒ කියන්නේ කිසිම සරුභාවයක් නැති ගෑනු එවුන් තමයි පැටව තමයි ඉපදෙන්නේ. එතකොට කූඹි එග්ගේ තියෙනවා අවදි 4ක්. බිත්තරේ තියෙනවා. ඊට පස්සේ පිලා අවදිය තියෙනවා. පිලා අවදියෙන් පස්සේ මෙයා යනවා කොකූන් එකට. අර සමනලයා වගේම තමයි. සමනලයා එයා වටේට කොකූන් එකක් හදා ගන්නවා වගේ මෙයා වටේ සිල්ක් කොකූන් මෙයා වටේ පසු කාලන කොකූන් එකක් හදාගෙන තමයි ඊළඟට ලොකු කූඹිය බවට පත් වෙන්නේ. ඒතර මේ ලාවා ස්ටේජ් එක තියෙනවානේ. කූඹි එග්ගේ මේ පිලවාගේ අවදියේදී මෙයාට කවන්නේ පොවන්නේ මේ වර්ක් ඇන්ස් ලගේ සෙට් එකක්. එතකොට මේ මෙහෙකාර කූඹින්ගේ සෙට් එකක් තමයි මේ පිලවුන්ට කන්න බොන්න දෙන්නේ. මේ කන්න බොන්න දෙන පාර්ට් එකේදී එක්තරා පිරිසක් තෝරගන්නවා. එක්තරා මේ ගැහණු කූඹි පිලව් පිරිසක් තෝරගන්නවා මේ විශේෂ ආහාරයක් ලබා දෙන්න. විශේෂ ආහාරයක් ලබා දෙන්න කියන්නේ මෙයාගේ ශරීරය ඇතුලේ ප්‍රජනනයට අවශ්‍ය සියලු අංගෝපාංග ටික හරියට හැදෙන්න අවශ්‍ය පෝෂණය සහිත වෙනම පෝෂණ පද්ධති වෙනම පෝෂණ කට්ටලයක් ලබා දෙන්න වෙනම කූඹිටියක් පැටවටියක් වෙන් කර ගන්නවා. ඒ වෙන් කර ගන්න කට්ටිය දැන් සමහර වෙලාවට රැජින හිතන්නකෝ මෙයා රැජිනට තව කල් තියෙනවා මෙයාට තව බිත්තර දාගෙන එන කාලයක් මේ කොලොනිය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් රැජිනක් ආයේ ඕනේ නැහැ. කාලයක් යනකම් ඕනේ නැහැ. එතකොට බිත්තර දාන වාරයක් පාසා මෙයා කෙමිකල් සිග්නල් එකක් දෙනවා. මොකද කූඹි වැඩ කරන්නේ ෆෙරමෝන වලට. කූඹි වැඩ කරන්නේ තනිකර කෙමිකල් සිග්නලින් වලට. එයාලට තියෙන රසායනික සංඥා පද්ධතියක්. එයා තනිකර වැඩ කරන්නේ ෆෙරමෝන මූලික කරගෙන. එතකොට මේ ෆෙරමෝනමේ sannivedanayන් තමයි මෙයා පවත්වාගෙන යන්නේ එක දිගට මෙයාගේ කොලොනිය පවත්වාගෙන යන්න. ඒතකොට මෙයා සංකේතය මෙයා සිග්නලින් එකක් දෙනවා ෆෙරමෝන් කෙමිකල් සිග්නලින් එකක් දෙනවා. කාවත් වෙන් කරන්න එපා. අලුතෙන් බිත්තර දාලා හිතන්නකෝ දැන් පැටව සෙට් එකක් ආවා. පැටව සෙට් එක ආවට දැන් රැජිනට තව කල් තියෙනවා බිත්තර දාගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙයා සිග්නල් එකක් යවනවා. නෑ දැම්ම ඔයා කාවත් වෙන් කරන්න එපා. මේ විදිහටම යන්න දෙන්න. තව වර්ක් ඇන්ස්ලාව හදමු. මට තව ඉන්න පුළුවන් කියලා. එතකොට හැබැයි දැන් රැජිනට එහෙම සිග්නල් එකක් නොදැම්මොත්
මෙහෙකාර කූඹි මොකද කරන්නේ? කොටසක් ළමයි කොටසක් වෙන් කර ගන්නවා. ළමයි කොටසක් වෙන් කරගෙන එයාට වෙනම පෝෂණ කටලයක් කන්න දෙනවා. කන්න දෙන්නේ මොනවද? ඒකට තමයි අපිට රාජජල්ලිය වගේ නම් දෙන්නේ. සමන මීමැසු සම්බන්ධව තමයි ඔක රාජජල්ලිය වචනේ එන්නේ. මෙයාට විශේෂයෙන් කන්න දෙනවා. මෙයාලගේ ශරීරය ඇතුලේ ප්‍රජනනයට අවශ්‍ය ව්‍යුහ ටික හරියට හැදෙන්න ඕනේ. පෝෂණය සියල්ල සහිත වෙනම සංයෝගයන් කන්න දෙනවා. ඒ කන්න දෙන පිරිසෙන් තමයි රැජිනියන් බිහි වෙන්නේ. නැත්නම් ෆර්ටයිල් එහෙම නැත්නම් සරුභාවයේ සහිත ගැහණු කූඹින් බිහි වෙන්නේ. එයා තමයි රැජිනියෝ වෙන්නේ. එතකොට එකම එක මේ සමහර කණ්ඩායමක් ඉන්නවා මේ ගැම ගේට්ස්ලා කියලා මම හඳුනනවා. ගැම ගේට්ස්ලා කියලා හඳුන්වන්නේ මොකද සමහර රැජිනියෝ මම රැජිනියෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඊටමන්ම සුළු කුඹු විශේෂවල දකින්න තියෙන දෙයක්. රැජිනියෝ කියලා මෙයාලා හඳුන්වන්න බෑ. මෙයාලා සාමාන්‍ය මෙහෙකාර කුඹි. හැබැයි මෙයාලා සරුයි. රැජිනක් නැති කොලනි තියෙනවා. රැජිනක් නැති කොලනි බිහි වෙන්න පුළුවන්. සහ රැජිනක් නැති අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ප්‍රජනනය පවත්වාගෙන යන්න ඕනද මේ ගහණය පවත්වාගෙන යන්න ඕනද මේ සරු මෙහෙකාර කුඹින් විසින් පැටව බිහි කරන ඒ කියන්නේ බිත්තර දාන අවස්ථාවන් තියෙන. මෙහෙම අයට තමයි ගැම ගේට්ස්ලා කියන්නේ. ඉතින් ඔන්න ඔහම හැදෙන මේ කූඹින්ගෙන් දැන් මෙහෙකාර කුඹිය ඉපදුණු ගමන් එකපාරටම මේ ගිහිල්ලා දැන් අපි දන්නවා කූඹින්ගේ ආහාර එකතු කර ගැනීම කරන කූඹි ඉන්නවා. දැන් අපි දන්නවා නිකන් සීනි කැටයක් මේ බිම තියලා තිබ්බොත් සීනි කැටයට කූඹි එනවා. ඒ එන්නේ මෙහෙකාර කූඹි ආහාර එක්රැස් කිරීම සඳහා ඉන්න. තව කූඹි ඉන්නවා ඩිෆෙන්ඩ් කරන අය කියලා හපනවා ඇවිල්ලා. ගත්ත ගමන් ඒලා හපනවා. හිතන්නකෝ අපි ගිහිල්ලා කූඹි කුලකට බාධා කරොත් ගිහිල්ලා හපනවා. ඒ ඇවිල්ලා ගාඩ් එකට ඉන්න අය කියන්නේ මෙහෙම මේ අපි කරන ආරක්ෂක කූඹි සෙට් එක. මෙහෙකාර කුඹි ආපු ගමන් එකවර ආරක්ෂක වැඩේටවත් කෑම හොයන වැඩේටවත් යන්නේ නැහැ. මෙයාලගේ තියෙනවා සමාජ දූරාවලිය. ඉපදුණු ගමන් මෙහෙකාර කුඹි අලුත් උපන් කට්ටිය කරන්නේ පල්ලෙහාට වෙලා මේ අලුත් පැටවුන්ව බලා ගැනීම සහ රැජිනම පෝෂණය කරමින් ඉන්න එක. ඊට පස්සේ මෙයාලා ටික ටික දැන් වයසෙන් වැඩි වුණා කියමුකෝ. අන්න එයාලා දූරාවලිය ඉස්සරහට යන්න පුළුවන්. දෙවෙනි ලෙවල් එකේ කට්ටිය ඇවිල්ලා ඩිසයින් කරන කට්ටිය. මෙයාලා තමයි කොලොනිය ඩිසයින් කරන්නේ. කොලොනිය උමං හාරන්නේ, කොලොනිය ෆංගල් ගාඩන්ස් හදනවා, එහෙම නැත්නම් කෘෂි කාර්මිකයෝ යන්න හදනවා, කුණු දාන්න වෙනම තැන් හදනවා. අපි ඉස්සරහට නගරයක් මම පෙන්නන්නම් කොහොම ජනාවාසයක් කොයි වගේද කියලා. ඊළඟට අර වඩාත් මැචුවර් අය වඩාත්ම පරිණත කට්ටිය තමයි යන්නේ ගුලෙන් එළියට ගිහිල්ලා කෑම හොයන්න සහ ආරක්ෂක කටයුතු. ඒ කියන්නේ ගුල රකින්න එපා කවුරු හරි. ගුල රකින්න ඩිෆෙන්ස් එකක් ඉන්න එපා. ආමියක් ඉන්න එපා. ওই වැඩේ කරන්නේ. මේ ටික මම කිව්වේ මොකද අපිට ඉස්සරහට කතා කරන කූඹි සිවිල් යුද්ධයේදී මේ ටික ඕන වෙනවා. දැන් අපි ආයෙම ආජන්ටයින් කූඹි පැත්තට. ආජන්ටයින් කූඹි අපි මම කිව්වා මේ කොලොනියක වැඩකාර කූඹි 120කට එක රැජිනක් ඉන්නවා. ඒ කියන්නේ මොකද අර කලින් කියපු කොලොනියක් රැජිනියෝ කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට මේ කූඹි කොලොනි වලින් මහා පරිමාණයෙන් දැන් මහා පරිමාණයෙන් දැන් රැජිනියෝ පිරුණා කියන්නකෝ. කූඹි 120කට එක රැජිනක් ඉන්නවා නම් රැජිනියෝ පිරුණා මෙයාලා කරන්නේ මෙයාලා අලුත් කොලොනි හදාගන්න පිරිස කඩාගෙන යනවා. පිරිස කඩාගෙන ගිහිල්ලා තැන් තැන් වල අලුත් කොලොනි හදා ගන්නවා. එතකොට මෙයාලාගේ උපක්‍රමය තමයි මේ විදිහට මේ අලුත් කොලොනි හදාගෙන කොලොනි සංඛ්‍යාව වැඩි කරගන්න එක. එතකොට කාලයක් තිස්සේ මේක වෙද්දී මෙයාලගේ ජාන සංයුතිය තියෙන මේ කොලොනි වල ජාන සංයුතිය මාතෘ කොලොනියෙන් වෙනස් වෙන්න ගන්නවා. මොකද අපි දන්නවා කූඹෙන් මම කිව්වා කූඹින්ගේ ෆෙරමෝනමයි වෙනස්කම් තියෙන. ඒ වගේම මෙයාලගේ කිමිකල් සිග්නලින් යන ප්‍රධාන සාධකයක් තමයි මෙයාලගේ බහිස්සැකිලි වල. මොකද මෙයාලා තියෙන කයිටිනමයි බහිස්සැකිලි මේ ජලයට පාරගම්‍ය වෙන්නේ නැති බහිස්සැකිලි. ඒතකොට මේ වගේ තියෙන හයිඩ්‍රෝකාබන ආකෘතියින් තමයි ගොඩක් වෙලාවට ඔයාලා දැකලා කූඹි මෙන්න මේ මෙයාලගේ ඇන්ටනාවන් ස්පර්ශ කර ගන්නවා. මේ කරන්නේ මේ ව්‍යුහයන් හඳුනා ගැනීම. මේ ව්‍යුහයන් සහ රසායනික සංඥාවන් හඳුනා ගැනීම. එතකොට මේ ඒ කොලොනියේ ඉන්න ගහණයන්ට තියෙන්නේ ඒ ආවේනික බහිස්සැකිලි හයිඩ්‍රෝකාබන සංයුති ආකෘතියින්. මේ ආකෘතියින් එන්න මෙයාලා දුරස් වෙනකොට මේ දුරස් වෙලා විසිරෙන්න ගන්නකොට මෙයා වෙනස් වෙනවා. මෙයා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? මේ අනන්‍ය හයිඩ්‍රෝකාබන් ආකෘති පිරික්සද්දී එයාට නොගැලපෙන ආගන්තුක කොලොනි කෙනෙක් වුණොත් ඉතින් සංහාරයක් නෙවෙන්නේ. මොකද ආගන්තුක කොලොනි වුණොත් එයා දකින්න පිටස්තරයක් විදිහට එයා වෙලා මරනවා. ඒ හින්දා ආජන්ටයින් කූඹි මේ විදිහට ටික කාලයක් මේ මාතෘ කොලොනි වලින් එක වෙනස් වෙලා ඉඳලා ඊට පස්සේ කරන්නේ මොකද? ටෙරිටරි වලින් ගහ ගන්නවා. ටෙරිටරි වලින් ගහ ගන්න එක මේක මෙයාලගේ ස්වභාවික විදිය. ඒක තමයි මේ පරානා ඩෙල්ටාවේ මෙයාලගේ ස්වභාවික ස්වදේශික පාලන ප්‍රදේශයේ පරානා ඩෙල්ටාවේ මෙයාලගේ ස්වභාවය. හැබැයි ඒක වෙනස් වෙනවා යුරෝපීය දකුණු ඇමරිකාට ආවත් එක. යුරෝපීය දකුණු ඇමරිකාට ඇවිල්ලා මොකද කරන්නේ? එයාලා මේ පුරාණ ලෝකෙට එහෙම නැත්නම් යුරේසියා අප්‍රිකා කලාපයටත් උතුරු ඇමරිකාවලත් එයාලගේ භාණ්ඩ ප්‍රචාරණය කරනකොට ආජන්ටයින් කූඹිත් ඒ නැව්වලම යන්න ගන්නවා පුරාතන ලෝකයට සහ නැත්නම් යුරේෂියා සහ අප්‍රිකානු කලාපයට සහ අනිත් අතින් උතුරු ඇමරිකාවට. ඒකෙන් මොකද්ද වෙන්නේ? පරානා ඩෙල්ටාවේ මෙයාලා එකිනෙකා අතර ගහගෙන හිටියේ යම්සේද ඒක වෙනස් කරලා අලුත් භූමියක මෙයාලා අලුත් පොලිටිකල් ගේම් එකක් පටන් ගන්නවා. මේ පොලිටිකල් ගේම් එක කොයි විදිහට කිව්වොත් මෙහෙම කියමු.
මේකට ප්‍රධාන හේතුව ඇත්තටම මේ ආජන්ටිනාවේ මේම එළියට ගිහි යන රැජිනියෝ කූඹි රැජිනියෝ සංඛ්‍යාව සීමිතයි. දැන් පරාණ ඩෙල්ටාවේ ගත්තොත් අපි කූඹි රැජිනියෝ එක එක මේ දුරාවලින් පැත්තට 1000ක් ඉන්නවා කියලා. එතන එළියට යන්නේ 10යි. කූඹි රැජිනියෝ 10 එළියට යන්නේ. ඒතකොට 10න් බෙදලා බලන්න කොච්චර පොඩි යගයක්ද කියලා. ඉතින් මේ 100ක් වගේ නෙන්නේ. ඉතින් මේ 10ක් එළියට ගියාම මොකද්ද වෙන්නේ? මෙයාලගේ තියෙන ජානම විවිධත්වය සීමිතයි. එහෙනම් එකිනෙකාගේ හයිඩ්‍රෝකාබන් ආකෘති වල සංයුති මහා පරිමාණය වෙනස් නැහැ. මහා පරිමාණය වෙනස් නැති හින්දා මොකද වෙන්නේ? මෙයාලා දුරස්ත භූමියක එකිනෙකා අඳුර ගන්නකොට ලොකු වෙනසක් නැහැ. ඒ හින්දා ගහ මරා ගන්න යන්න ඕනේ නැහැ කියලා ප්‍රචණ්ඩත්වය අඩු වෙනවා. අලුත් කොලොනි හදාගද්දි මේ දුරස්ත භූමියවලදී. එතකොට මේ 1880 ගණන් වල මැඩේරාවට පැමිණෙන තමයි ආජන්ටයින් කූඹින් මුල්මරට යුරෝපයට පැමිණෙන බවට තියෙන සාක්ෂිය. 1890 ගණන් වල ඇමරිකාවේ නිව් ඕර්ලන්ස් වල තමයි මුල්වට බාණ්ඩ එක ආජන්ටයින් කූඹි කොලොනි එන්නේ. ඔතනින් පටන් ගන්න ව්‍යාප්තිය යුරෝපයට වඩා ස්ථාවර වෙන්නේ නැත්තරම ඇමරිකාවේ. මොකද ඇමරිකාවේ බටහිර වෙරළේ පැසිෆික් සාගරයට මුහුණලා තියෙන වෙරළේ ඉන්න ස්වදේශී කුඹි විශේෂ 90ක් විතර කොලොනි විනාශ කරමින් මහා පරිමාණ ව්‍යාප්තියක් මේ කොලොනි ආජන්ටයින් කොලොනි මේ කුහුඹුවන් අත්පත් කරවමින් යන ඒ ප්‍රදේශවල ඉන්න මකුළු විශේෂ වලට තර්ජනයක් වෙමින් අංකටුස්සන්ට තර්ජනයක් වෙමින් විශේෂ කෘෂිකාර්මික පලිබෝධයක විදිහට ක්‍රියා කරමින් කැලිෆෝනියා වෙරළ කලාපයේ ඉඳන් සැන් ඩියේගෝ වෙනකන් සැතපුම් 600කට විතර විහිදෙන මෙගා කොලොනියක් මෙයාලා හදා ගන්නවා. මේ මෙගා කොලොනිය හදාගන්නේ අර මං කලින් කිව්වත් වගේ ඒ කූඹි රැජිනියන් විසින් හදාගන්න කොලොනි අර පොඩි ජානම වෙනස් ගන්න තියෙන පොඩි හයිඩ්‍රෝකාබන් වෙනසක් තියෙන. ඒ හින්දා මුන් එකිනෙකා එකතු වෙනවා. එකිනෙකා එකතු වෙලා මෙගා කොලොනියක් හදා ගන්නවා. මේකෙන් ඔය වෙනකොට ඉන්න මේ ස්වදේශික කුඹින්ගේ එකෙක් තමයි මේ කාපෙන්ටර් ඇත්ලා. එහෙම නැත්නම් විශාල වඩු කුඹුව. වඩු කුඹුව කියන්නේ මෙයාට සපක්ෂව විශාල කුඹි జాතියක්. හැබැයි මෙයාලගේ තර්ජනේ මෙයාලගේ ප්‍රදේශ අත්පත් කරගන්නත් මෙයාලා සමත් වෙන මේ පොඩි කුඹි කොහොමද ඒක කරන්නේ? මෙයාලට තියෙනවා අර මේ ආජන්ටයින් කුඹි කියලා එක්කෙනෙක්ව හැපුවොත් ඒ හැපන රසායනික සංඥාව මේ හපන එකාගේ තුවාලයේ ආශ්‍රිතව ඉතුරු වෙනවා. ඒ කියන්නේ මම ආජන්ටයින් කුඹියෙන් නම් මම ගිහලා වඩා විශාල වඩු කුඹියක හැපුවොත් මම හපපු බවට යම්කිසි රසායනික සංඥාවක් වඩු කුඹිය තුළ ඉතුරු වෙනවා මම මැරුණා. එතකොට එහෙම අර සිග්නල් එකක් තියාගෙන යන වඩු කුඹියෙක්ව වෙන ආජන්ටයින් කුඹි දැක්කොත් දැක ගමන් ගිහලා ඇටැක් කරනවා. මහා පරිමාණෙන් ගිහලා ඇටැක් කරනවා. එතකොට වඩු කුඹියට එහෙම වඩු කුඹියට එකවර 100ක් විතරයිලා ගැහුවොත් ගැලවීමක් නැහැ. ඔන්න ඔය ටැක්ටික් එකෙන් තමයි මහා පරිමාණයේ මේ 21 වන සියවසේ විශාල කුහුම් මෙගා කොලොනියක් මෙයාලා හදන්නේ. මං මැප් එකක් පෙන්නන්නම් ඔයාලට. අද වෙනකොට ආජන්ටයින් කුඹි කොයි විදිහට ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා මේ ඔයාලට පේන්නේ ඒ මැප් එක. පේනවා ඇති non global super colony sites කියලා කහ පාටිනු native range එක කියලා පෙන්නන ඇති කොටු තියෙන්නේ මේ ඔයාලට පෙන්නන දකුණු ඇමරිකාවේ පල්ලෙහා ආජන්ටිනාවේ පරානා ඩෙල්ටාව පැත්ත තමයි native range එක කියලා පෙන්නන්නේ. අද non native sites කියලා පෙන්නනවා ලෝකෙ වටේ මේ දුඹුරු පැහැති තිත් තියෙනවා. ඒ තිත් තමා අද වෙනකොට මෙයාලා පැතිලා තිනවා. ඔයාලා පේනවා ඇති මෙයාලා අද වෙනකොට ලෝකෙ වටේම ඇන්ටාර්ක්ටිකාව හැර හැම මහද්වීපයකම මෙයාලගේ සයිට්ස් තියෙනවා. හැබැයි සුපර් කොලොනිස් දෙක ඔයාලා පේනවා ඇති. එකක් තමයි මේ විශේෂ එකක් තමයි තියෙන්නේ මේ බටහිර වෙල්ලේ ඇමරිකාවේ. යුරෝපයේ වල පේනවා ඇති අයිබීරියන් වර්ධද්වීපය පැත්තෙන් ඉඳන් මධ්‍ය ධරණිය පැත්තට මහා විශාල සුපර් කොලොනියක් හැදිලා තියෙනවා. හැබැයි මේ කොලොනිය සාමකාමී කොලොනියක් යුද්ධය ඇවිලමින් තියෙන්නේ උතුරු ඇමරිකානු කොලොනියේ. මොකද 21 වන සියවසේ අගදී මේ මෙගා කොලොනියක් බිඳ වැටෙන මේ මෙගා කොලොනියේ කැලිෆෝනියාවේ හරියටම කිව්වොත් කැලිෆෝනියාවේ හොජස්විල් ආසන්නයේ තියෙන හොජස්විල් සුපර් කොලොනිය කියලා විද්‍යාඥයෝ නම් කරන කොලොනියක්. ඒ ආසන්නයේ තියෙන තවත් ආජන්ටයින් කොලොනියක් එක්ක යුද්ධයක් පටන් ගන්නවා. ඇයි ඒක වෙන්නේ කියන එක තාම ඉතින් හොයා බලන්න මම හිතන්නේ තාම ඒක පැහැදිලි නෑ. රැඩිකල් යුද්ධයක් පටන් ගන්නවා. මේ යුද්ධය අදටත් ක්‍රියාත්මක මේක මුලින්ම නිරීක්ෂණය 2004 දී. එතනින් පස්සේ අදටත් ක්‍රියාත්මක මේ යුද්ධය අවුරුද්දකට මේ යුද්ධයේ හින්දා මේ කොලොනි දෙක අතර මායිම තියෙනවානේ. මේ මායිමේ අවුරුද්දකට ආසන්න කුඹි මිලියන 30ක් මිය යන බවට ගණන් බැලනවා. ඒ කියන්නේ අවුරුද්දකට කුඹි මිලියන 30ක්. මේ වෙන සටනෙන් මැරෙනවා. ඒතර මේකට සටන් විරාමයක් ලැබෙන්නේ එකම වෙලාව වහින්න ගත්තාම විතරයි. වහින්න ගත්තාම මේ බෝඩරේ ගහ ගන්න තියෙන ප්‍රදේශ වතුරෙන් වැහෙනවා. එතකොට මෙයාට ගහ ගන්න බෑ. ඒ අතරේදී මේ ඔයාලට පේනවා ඇති මේ පේන්න තියෙන්නේ කොලොනිස් දෙක. මේ කහපාට කොලොනියයි මේ රතු පාට කොලොනිය තමයි මේ කොලොනිස් දෙක. මේ තමයි මේ යුදබිම් ප්‍රදේශය. මේක තමයි මෙයාලගේ කුරුක්ෂේත්‍රය. මේක තමයි මෙයාලා ගහ ගන්න මෙයාලගේ සිවිල් යුද්ධේ ක්‍රියාත්මක ප්‍රදේශය.
මේක මේ එකමුතුකාව මෙහෙම paludu වෙනකොට අනිත් පැත්තෙන් වෙන්නේ මොකද්ද? නැගෙනහිර ඇමරිකාවේ නැගෙනහිර ගිනිකොර දිග වෙරළේ ආජන්ටයින් කුඹින් යම් බලයක් පතුරවාගෙන ඉන්නවා නම් මම ආය එන්නම් මැප් එකට ඔයාලට පේන ඇති මහා පරිමාණ නැගෙනහිර ගිනිකොන පැත්තටත් ලොකු ආජන්ටයින් කුඹි ගහනයක් විසිරලා ඉන්නවා. ඔය පැත්තට එන අලුත් ඉන්වෙසිව් ස්පීෂිස් එක ආක්‍රමණශීලී කුඹි විශේෂය මේ තමයි ආජන්ටිනාවේ මෙයාලගේ නිජබිමේදී මෙයාලට ඉන්න හතුරු වෙච්ච රතු ගිනි කුඹි. එහෙම නැත්නම් red imported fire ants Solenopsis inucta කියන විශේෂය. මෙයාලා කරන්නේ මොකද්ද? මෙයාලත් මේ මිනිස් ක්‍රියාකාරකම් එක්කම තමයි මේ කලාපෙට එන්නේ. මෙයාලා පරණ තරමරවල් ටිකත් මතක් කරගෙන මෙයාලා ගැටෙන්න ගන්නවා මේ ආජන්ටයින් කුඹිත් එක්ක මෙහෙම ගැටෙන්න ගන්නවා කියන එක අදහස් කරනවා. ඔයාලා නිකන් මිනිස්සු ගැටෙන්න ගන්නවා කියන අදහස මේක හිතන්න එපා. මිනිස් ස්වරූපයන් ආරූඪ කරන් මේක හිතන්නත් එපා. කුඹියෙන් අතර වෙන බලාරකල තමයි මේ කියන්නේ. කුඹින්ගේ විදිහට හිතන්න. ආජන්ටයින් කුඹියට මේ ගිනි කුඹියෙක් දෙගුණයක් විතර විශාලයි වගේම විෂ සහිතයි. එතකොට මෙයාලා මේ යුද්ධයේදී මේ ගිනි කුඹින්ට පුළුවන් වෙන නැගෙනහිර වෙල්ලේ ප්‍රධානින් වෙන්න ආජන්ටයින් කුඹින්ගේ බලය බිඳ දාලා. දැන් මම මේක අයින් කරන්නම්. ආයෙ අපි සුබුදු කතාවට එමු. අර මං කලින් පෙන්නුම් එකේ කහපාටින් තමා කලින් මම පෙන්නුවේ මේ යුද බිම. ඒකේ කහපාටින් තමා හොජස් කොලොනිය නිරූපණය කළා තිබි. මට ඒක කියන්න අමතකුණා. කොහොම හරි. ඔන්න ওই විදිහට මේ ඇවිලෙන යුද්ධයක් ගැන කිව්වේ පේන ඇති වලට මේ මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරයන් වගේම බල අරගලයන් සමාජ දූරාවලීන් මේ කූඹින් තුලත් පවතින බව. මේක තව කියන් යන්න දේවල් කාරණා කන්දරාවක් තියෙනවා. අපි කූඹින්ගේ හැසිරීම පැත්තටම ගියොත් කූඹිය ඇතුලේ අපිට දකින්න ලැබෙන එකිනෙකාට අනන්‍ය හැසිරීම කන්දරාවක්. ඒක උදාහරණයක් කිව්වොත් ලෝකේ කූඹි ඉන්නවා හනි පොට් ඇන්ස්ලා කියලා හඳුන්වන විශේෂ ගණන් කීපයක විශේෂ ඉන්නවා. මෙයාලා ජීවිත කාලෙම මෙයාලා ක්‍රියා කරන්නේ ගබඩාවක් විදිහට. ඒතකොට මෙයාලගේ ශරීරයේ පසුපස ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ තොරැක්ස් එකේ මේ ඇබ්ඩොමන් එක පැත්තේ විශාල ප්‍රමාණයෙන් අර මෙයාලා කන ආහාර යුෂයන් මේ ආහාර යුෂයන් ගබඩා කරගෙන ආහාර නැති කාලයන් ආවොත් තමන්ගේ සගයන්ට අනිත් කූඹින්ට මේවා කන්න මේවා ලබා ගන්න පුළුවන් විදිහට හැසිරෙන ගබඩාවක් විදිහට ක්‍රියා කරනවා. මම ඒ ෆොටෝ එකක් පෙන්නන්නම්. මෙන්න මේ ඉන්නේ හනි පොට් ඇන්ස්ලා පේනවා ඇති මෙයාලගේ ශරීර විශාල වෙලා තියෙන්නේ. ඒතකොට මිඩි ගෙඩියක් විතර විශාල කර ගන්න පුළුවන් මෙයාලගේ මේ ප්‍රදේශය. ඒතකොට මෙයාලා මේ ගබඩා කරගෙන ඉන්න ආහාර විෂයන් මේවා ආහාර නැති කාලවලදී මේ කූඹින්ට යැපෙන්න තමයි මෙයාලා මේ ගබඩාන් විදිහට ක්‍රියා කරන්නේ. අනිත් අතට ගියොත් ලෝකේ සමහර කූඹින් ඉන්නවා මම මේක දැන් අයින් කරන්න මොකද පෙන්වන්න තියෙන ඉස්සරහට මේකක් මේ පරීක්ෂණ පත්‍රිකාවක් මම ඒ පරීක්ෂණ පත්‍රිකාව ඉන්න පෙන්වන්නම්. මේ තියෙන්නේ ඒ පරීක්ෂණ පත්‍රිකාව Sociobiology of Slave Making Ants. මේක මෙයාලා කියනවා මේ කුඹින් සතුව ක්‍රියාත්මක වෙන වහල් සේවය. කුඹින් එක් කොලොනියකින් කුඹි පිලවුන්න කුඹි අර පොඩි කුඹින් පැහැර අරන් ඇවිල්ලා මෙයාලව ක්‍රියාත්මක කරනවා. මෙයාලගේ වහලුන් ඉදිරියට තියා ගන්නවා. මොකද මේ අරන් හදාගෙන මෙයාලා වෙන කොලොනියකට ඇටැක් කළා ඒ වගේ අයව අරගෙන වෙන කොලොනිකෝ තමන් කොලොනිය වල මේක වෙන්න පුළුවන්. අරගෙන එයාලා ලව්වා කෑම ලබා ගන්නවා. ඒ කියන්නේ එයාලා ලව්වා කෑම ජීර්ණය කර ගැනීම සිද්ධ කරනවා. එයාලව කෑම ජීර්ණය කරගෙන ඒ ජීර්ණය කරගන්න එක අපි කනවා. එහෙම නැත්නම් එයාලට මේ ගිහිලා කෑම හොයා ගන්න ඇවිල්ලා එයාලව කෑම ලබා ගන්නවා. එහෙම වහල් සේවයක්. මේකට කියන්නේ ඩියුපෝසිස්. ඩියුපෝසිස් තමයි හැසිරීමට කියන්නේ. මේ ඩියුපෝසිස් කියලා දෙයක් මෙයාලා මේ විවිධ කුඹි විශේෂ තුල දකින්න ලැබෙන බවට සැලකෙනවා. දැන් මම මේක අයින් කරන්න. ඒ වගේම සමහර කුඹි ඉන්නවා වැම්පයර්ස්ලා කියොත් බලන්න නැති ලේ තියන කුඹි. කියන්නේ කුඹිට ලේ වෙනකොට තියෙන හීමෝලිම්ෆ් එක. එහෙම නැත්නම් මේ කොහොමද ඒක පරිවර්තන ගන්න ඕනේ නැහැ. ඒක පරිවර්තන ගන්න ඕනේ නැහැ. කොහොමද කුඹින්ගේ හීමෝලිම්ෆ් එකෙන් යැපෙන කුඹි ඉන්නවා. ඒ කුඹි ගිහිලා කරන්නේ මේ විශේෂයෙන්ම මෙයාලා කරන පොඩි පෙළවුන්ට මේ ලාවලට ගිහිලා හපලා එක තැනක් හපලා එතනින් මේ හිමොලිම්ෆ් එක උරාබන කුඹි විශේෂ ඉන්නවා. මෙයාලා කියන්නේ ඩ්‍රැකියුලා ඇන්ස්ලා. මේ ඩ්‍රැකියුලා ඇන්ස්ලා එක විශේෂයක් ඉන්නවා. මේ විශේෂම ඩ්‍රැකියුලා ඇන්ස් විශේෂ කිහිප ඩ්‍රැකියුලා ඇන්ස් කියලා හඳුන්වන විශේෂ කිහිපයක් ඉන්නවා. හැබැයි එතනිනුත් විශේෂම එක්කෙනා අපිට හම් වෙන්නේ මැඩගස්කරේදී. මැඩගස්කරේ හම්බෙන මෙන්න මේ ඉන්න රිටොමිර්මා වෙනටෙරික්ස් මම මේ ෆොටෝ එකේ පෙන්නන මෙන්න මෙයාලගේ තියෙන විශේෂ හැසිරීමක් තමයි ඔන්න ඔය ගිහිල්ලා පැටියෙක් කහපලා මෙයාලගේ හීමොලිම්ෆ් එක උරා බීම. ඒකට මේ ඇඩිනෝ අය එහෙමයි. ඒ වගේම දැන් අපි දන්නවා අපේ කලාපේ ඉන්න මේ ඔකොෆිලා ඉසොෆිලා
එහෙම නැත්නම් දිමියෝ කියලා අපේ රටේ නම් ඉන්නේ ඒෂියන් එක්කෙනානේ ඉසොෆිලා සමරක්දිනා මේ දිමියෝ කියලා පොදු අපේ එක්කෙනා තමයි දිමියා කියන්නේ මේ ඉසොෆිලා කට්ටිය එහෙම නැත්නම් වීවෑන්ස්ලා කරන්නේ මොකද්ද වීවෑන්ස්ලා යාලගේ වල දන්න කොළවලින් මෙයාලා හදන්නේ මෙයාලගේ මේ නිවහන. ඒතර මේ කොළවලින් හදන නිවහනේදී මෙයාලා අවශ්‍ය සිල්ක් එක ගන්න මේ කොළ දෙකක් අලවන්න අවශ්‍ය සිල්ක් එක ගන්න. මෙයාලගේ වල ලාවා ඒක පිලවුන් අරන් ගිහලා පිලවුන්ම නිකන් ග්ලූ ගන්නයක් විතර පාවිච්චි කරලා පිලවුන්ගෙන් ශ්‍රාවය වෙන සිල්ක් එකෙන් තමයි මෙන්න මෙයාලා මේ කොළ ඇලවීම සිද්ධ කරන්නේ. ඒ වගේම තව විශේෂ හැසිරීම් තියෙනවා. දැන් අපි කලින් කතා කරන්නේ ෆයර් ඇන්ට්ස්ලා ගැන. මේ ෆයර් ඇන්ට්ස්ලාට පුළුවන් දැන් අපි කියන්නේ මෙයාලා ඉන්නේ පරන්න ඩෙල්ටාව ඊට සැමසෝනියානු කලාපේ ඔය වගේ තැන්වල ඉන්නේ. එතකොට ගම් වතුර කාලවලදී මෙයාලා කරන්නේ මෙයාලගේ කොලොනියම එක්තරා විශේෂ රාෆ්ට් එකක් එහෙම නැත්නම් විශේෂ පාරුවක් විශේෂ ඔරුවක් වගේ හදා ගන්නවා. එන්න මම පෙන්නන්න ඊට කලින් මේක මම අයින් කරලා ඉන්නවා. මේක ඊට මේ රාෆ්ට් එකක් විදිහට හදා ගන්නවා. මේ රාෆ්ට් එකක් විදිහට හදාගෙන මැද රැජිනියන්වත් පිලවුන්වත් කියන්නේ වඩා අනාරක්ෂිත කට්ටියව මැද තියාගෙන රැකිය යුත්තන්ව මැද තියාගෙන ගාඩ් ඩෑන්ස්ලා අර ඔක්කොම ටික එකතු වෙලා මෙන්න විශාල රාෆ්ට් එකක් වගේක් හදාගෙන ගම් වතුර කාලවලදී ජීවත් වෙන අවස්ථාවන් මේ කියන්නේ අර හරි හොඳ තැනකට ගිහිල්ලා ආයෙ ස්ථාපිත වෙන්න පුළුවන් තැනකට ගිහිල්ලා පවතිනකන් මෙයාලා මේ වතුරේ ගමන් කරන රාෆ්ටිං කියලා මේ හඳුන්වන හැසිරීම දක්වන ෆයර් ඇන්ඩ් කූඹි ඉන්නවා. මේ ෆොටෝ එකේ මේ පෙන්නන්නේ ඒකක්. මෙහෙම එකක් මේ කූඹි කොලොනියක් මේ එකිනෙක හපාගෙන එකිනෙකව හපාගෙන හදා ගන්නවා මේ වගේ රාෆ්ට් එකක් වගේ මැද රැජිනවයි පිලවුන්වයි රැකිය යුත්තන්ව තියාගෙන ඔන්න ඔහොම යනවා පාවිලා යනවා. මම එක පරීක්ෂණ වාර්තාවම පෙන්නන්නම් මේ රාෆ්ටිං ගැන කරපු ඒ කියන්නේ දැන් මේ විද්‍යාඥයන්ට ප්‍රශ්න තමයි දැන් මෙහෙම හදාගෙන යනවා කියන්නකෝ. මෙහෙම හදාගෙන ගියාට මේ තියෙන එක හදාගෙන ගියාට මේක කොච්චරකල් සස්ටේන් මේකෙන් කොච්චරකල් රැකෙන්න පුළුවන්ද කුඹිට. දැන් ගම් වතුරක් කියන එක එක දවසක් ඇවිල්ලා එක දවසින් පහ වෙලා යන්නේ නැහැ. ඒකට මේ පැයෙන් පහ වෙලා යන්නේ නැහැ. ඒකට මේ වගේ පාරුවක් ආකාර ව්‍යුහයක් ඔරුවක් ආකාර ව්‍යුහයක් හදාගෙන මෙයාට කොච්චර දුරක් යන්න පුළුවන්ද? එතකොට ඒකෙදි තමයි මේ එක්තරා මේ පරීක්ෂණයේදී මේ rough formation by the red imported fire ant පරීක්ෂණයේදී මෙයාලා හොයා ගන්නවා මේ කූඹි නෑ මෙයාලට පැය 24ක ඉඳන් දවස් 12ක් දක්වා වුණත් මේ විදිහට යන්න පුළුවන් ගඟේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම විශේෂම කාරණාව තමයි දැන් මෙයාලගේ ඔයාලා හිතන්න පුළුවන් දැන් මෙයාලා මේ ඉන්නේ මෙයාලගේ කියවනේ මෙයාලගේ කයිටින මේ ව්‍යුහ ජලයට පාර ගම්මේ නැහැ. ජලයට අර කියන්නේ ජලකාමී සහ ජලකාමී සහ මට අනිත් අතක නැහැ. ජල බීතිකයි. එතකොට මේ කූඹි එකිනෙකාව අල්ලාගෙන මේ විදිහට ෆෝමේෂන් එකක් හදාගෙන යද්දි මේ ඉස්සරහම ඉන්න කූඹින්ට වතුර පෙවිලා උන්ට මැරෙන්න උනත් පුළුවන් හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. එම් ප්‍රශ්න එනවා. නෑ මෙයාලා කරන්නේ මොකද්ද? මෙයාලා මේක කරන්නේ ටර්න් එක කර, ෂිෆ්ට් එක කර. කොටසක් මෙහෙම ඉන්න අල්ලගෙන මෙයාලට අමාරු වෙද්දි කොටසක් මාරු වෙනවා, තව කොටසක් ඇවිල්ලා අල්ල ගන්නවා. උන්ට අමාරු වෙද්දි ආය කොටසක් මාරු වෙනවා, ආය කොටසක් ඇවිල්ලා අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට මෙයාලා මේක ෂිෆ්ට් කරගෙන තමයි මේක පවත්වාගෙන යන්නේ කියලා මෙයාලා හොයා ගන්නවා. මම මේක අයින් කරනවා දැන්. ඉතින් මේ ඔය විදිහට තමයි මෙයාලා මේ වැඩේ කරන් යන්නේ කියලා. ඉතින් ඕකත් එක්ක මේ තව මතක් කරන්න බැරි විශේෂ කතාවක් තියෙනවා මේ එක්තරා අදහස කාලයක් තිස්සේ ඉඳන් තිබ්බ දවස් තමයි කූඹියෝ අපි කෑම හොයාගෙන කූඹියෝ තමන්ගේ කොලනියෙන් එළියට යනවා කෑම හොයන් එන්න. ඒතර මේ කූඹියෝ එළියට ගියාට පස්සේ මෙයාලා නැවත කොලනිය වලට නැවත එනවා. ඒතකොට මෙයාලගේ දන්නවද මම කිව්වත් වගේ මෙයාලා ගොඩක් වැඩ කරන්නේ රසායනික සංඥාවන් වලින්. එකිනෙකා පසුපස යන්නේ එකිනෙකා ආහාර ලබා ගන්න එක්කෙනෙක් කෑමක් හොයාගත්තම තවයට දැනුම් දීමක් කරලා එන්නේ කූඹින් එකිනෙකා සංවේදනය කරගන්නේ ආහාරය තිබෙන තැනක් හොයාගත්තොත් ආයෙ දැනුම් දීම් කරන්නේ මේ සියල්ල කරන්නේ රසායනික සංඥා ඔස්සේ. කොටින්ම අපි අර කූඹින්ගේ වල අහලා ඩෙත් මාච් එකක් තියෙනවා කියලා. ඩෙත් මාච් එක කියන්නේ දැන් කූඹියෝ මෙහෙම පේලියට යනකොට එකිනෙකා හරහා රසායනික සංඥා කරගනිමින් ඉදිරියෙන්ම ඉන්න කූඹියට වැරදිලා තමන්ගේම ට්‍රේල් එක තමන්ගේම දැන් රසායනික සංඥා ගොඩක් කලාවට පවත්ිනවනේ කෙමිකල් සිග්නල් එක කෙමිකල් එක ඉම්ප්‍රින්ට් එක ඉදිරියෙන් යන කූඹියට වැරදිලා තමන්ගේම එක අහුවෙලා තමන් ආපු පාරේ තමන්ගේම එකක් වැරදිලා තමන්ගේ රසායනික සංඥාවක් අහුණොත් ඌ ආයේ ඒක දිගේ යන්න ගන්නවා. එතකොට එයා යන්නේ ආයා මුලින් ආපු පාරෙමයි. එතකොට එයා කරන්නේ එක තැන කැරකීමක්. එතකොට පිටිපස්සේ ඉන්න කූඹි දන්නේ නැහැ නේ ඒක. පිටිපස්සේ ඉන්න කූඹිත් එයා පස්සේම ඒ රසායනික සංඥාට අනුකූල වෙනවා. ඕක තමයි අපි හැමෝම දන්නේ ඩෙත් මාච් එක කූඹි අර එක තැන මැරෙනකන් කැරකෙනවාය කියලා ඔයාලා අහලා ඇති. ඒ ඩෙත් මාච් එක හැදෙන්නේ මේ විදියට. ඉතින් මේ ඔය මේ රසායනික සංඥා දිගේන යන්නේ විද්‍යාඥයන් කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් කූඹියෝ දුර නිර්ණය කරගන්නේ කොහොමද? තමන් ආහාරයක් හොයාගෙන තැන ඉඳන් නැවත තමන්ගේ
ආහාරයක් හොයන තැන ඉඳන් තමන්ගේ නිවහනට තමන්ගේ නෙස්ට් එකට කොලනියට නැවත එන්න කියලා. ඒතකොට විවිධාකාර මතයන් තිබ්බ. හැබැයි එක මතයක් තමයි කූඹියෝ තමන් යන දුර තමන්ගේ කකුල් වලින් කකුල් වල දුර සහ කකුල් මෙයාලා තියෙන අඩි දැන් අපි අඩි තිබ්බොත් අපි හිතන්නකො අපි අඩි වලින් දේවල් ගයිනවා කියලා අපි තමන්ගේ අඩි වලින් දේවල් ගන්න කියලා අපි අඩිය දෙනකොට එක අඩියක් තියන්නේ මේ මේව එක පාට මෙහෙම අඩිය තියෙන එක පාටම අපේ අඩි එක්තරා විදිහකට මේ එක දිගට අපිට කියනවා කියන්නේ එක්තරා විදිහකට අපේ අඩි කිසිම පිළිවෙලක් නැහැ. පිළිවෙලකට යන්නේ නැහැ. පිළිවෙලකට කිසිම පිළිවෙලකට අපේ අඩි යන්නේ නැහැ. අපේ අඩි එක වෙලාවට එක දුරවල් තමයි අපි අඩි තියන්නේ. හැබැයි කූඹින්ට එම නැහැ. කූඹියෝ සමමිතික අඩි තියමින් කූඹියෝ සම්මිතික අඩි තියමින් තමන්ගේ කකුල් වලින් දුර නිර්ණය කරගනිමින් යනවා ඇතිය කියලා අදහසක් තිබ්බා. ඔප්පු නොකර කල්පිතයක්. මේක ටෙස්ට් කරලා බලනවා විද්‍යාඥයෝ කීප දෙනෙක්. ඊට සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන මේ පරීක්ෂණ වාර්තාව. එතකොට මේකෙදි මෙයාලා කරේ මොකද්ද? මේකෙදි මෙයාලා කරන්නේ කූඹියාගේ කූඹියෝ ටිකක් මෙයාලා තෝරගනවා. කූඹියට තෝරගෙන මෙයාලා ආටිෆිෂියලි කූඹින්ගේ නෙස්ට් එකක් හදනවා. නෙස්ට් එක හදලා මෙයාලා කරන්නේ මොකද්ද? කූඹින්ගේ මේ සෙට් එකකට මෙයාලා ට්‍රේන් කරනවා. තමන්ගේ මේ කූඹියෝ ඉන්න නෙස්ට් එකේ ඉඳන් මීටර් 10ක් දුරින් ආහාර පෝෂක ආහාර සහිත ප්‍රදේශයක් මෙයාලා හදනවා. හදලා කූඹි මේකට යන දුරවල් කොහොමද යන්නේ කියලා බලනවා. මෙයාලා බලනකොට මෙයාලා මේ යන කූඹි දැන් මීටර් 10ක දුරක් තියෙනවා. මීටර් 10ක දුරක් තියෙද්දි මෙයාලා කරන්නේ මොකද්ද? කූඹින්ට කූඹියෝ සෙට් එකක් අරන් උන්ගේ ඉදිරිපාද කඩලා ඒවට සෙට් කරනවා. මේ පිග් බ්‍රිසල්ස් ෆයි කරන එක කියන්නේ පිග් බ්‍රිසල්ස් කියන්නේ මේ ඌරු කෙඳි වගේ අරන් මේකේ ෆොටෝ එකේ වල පේන්න තියෙනවා ඇති ස්ටිල්ස් නෝමල් ස්ටම්ප්ස් කියලා කූඹින්ගේ මේ පාද ව්‍යුහයන් වෙනස් කරලා තියෙන විදිය. ඒකට එක්ස්ට්‍රා සෙට් එක කරගන්න මොකද්ද? ඉදිරිපාද වලට තව පිග් බ්‍රිසල් එකක් දාලා උන්ගේ කූඹිගේ ඉදිරිපාද දික් කරනවා. එතකොට තව සෙට් එක කරගන්නේ මොකද්ද? එයාලගේ ඉදිරිපාද නෝමල් තියලා පසුපස පාදේ කපනවා. පසුපස පාදේ කපනවා කියන කප්පාදුවක් කරනවා. එයාලගේ කකුල් කොට කරනවා. එහෙම කළා මේ කූඹින් දෙගොල්ල යවනවා. ඊට කලින් මෙයාලා කරන්නේ මොකද්ද? මෙයාලා හොයා ගන්නවා කූඹියෝ නෝමල් ඉන්න කූඹියෝ. සාමාන්‍ය කූඩුවේ නෝමල් ඉන්න කූඹියෝ මීටර් 10ක දුරකින් ආහාර ප්‍රභේදයක් තිබ්බම මෙයාලා ගිහිල්ලා කෑම අරගෙන ආයෙ එනවා කියලා. ආයෙ නැවත තමන්ගේ කූඩුවට එනවා කියලා. තමන්ගේ කොලනියට එනවා කියලා. හැබැයි දැන් මෙයාලා එක සෙට් එකක් හදන ඉදිරිපාද ඉතා දිගයි. තව සෙට් එකක් හදන පසුපස පාද කොටයි. දැන් මේ කූඹින්ග දාලා යවද්දි ඉදිරිපාද ඉතා දිග කූඹි ටික කරන්නේ මොකද්ද? උන් ගිහිල්ලා කෑම අරගෙන ආයෙ එනකොට උන් තමන්ගේ කොලනියත් පහු කරන් තව මීටර් 5ක් ගිහිල්ලා. ඒ කියන්නේ මෙයාලා ගිහිල්ලා නවතින්නේ තමන්ගේ කොලනිය ළඟ නෙවෙයි. මෙයාලා තමන්ගේ කොලනිය පහු කරන් යනවා. ආසන්නව මෙයාලා දැන් මීටර් 10ක් නම් දුර මේකේ මෙයාලා ටෙස්ට් කරලා බලනකොට ගොඩක් කූඹි කියලා නවතිනවා මීටර් 15ක් විතර දුරින්. හරිද? හැබැයි අර කකුල් කොට කරපු කූඹි ටික ඉන්නේ. කකුල් කොට කරපු කූඹි ටික මොකද කරන්නේ? කකුල් කොට කූඹි ටික ගිහිල්ලා ආහාර ප්‍රභේය හොයා ගන්නවා. නැවත එනකොට ඇවිල්ලා නවතින්නේ මීටර් 5ක් විතර කෙටි තැනකින්. මේ කෙටි තැනකින් තමයි මෙයාලා නවතින්නේ. මෙයාලා මේක කරන්නේ මේක මට කියන්න අමතර කාරණාවක් තියෙනවා. මෙයාලා මේ කටුල් කොට කපලා මේ වැඩේ කරන්නේ මේ කූඹිට යන්න සලස්වනවා. කූඹිට යන්න සලස්වලා කූඹි කෑම හොයාගෙන තියෙන අන්න එතනින් අරන්. එතනින් අරන් තමයි මේ කපලා වැඩේ කරන්න සලස්වන්නේ. ඒකෙන් තමයි මෙයාලා හොයාගන්නේ මේ කූඹින්ග නැවත අර තිබ්බ තැන ඉඳන් පටන් ගන්න යද්දි මෙයාලගේ මේක කෙටවීමක් වෙනවා කියලා. හරිද? හැබැයි මෙයාලා කරන්නේ මොකද්ද? දැන් මුන් ගිහිල්ලා නවතිලා තියෙන කොහෙවත් තව නැවතිලා තියෙන්නේ. කොහෙවත් නැවතිලා තියෙන්නේ. මුන් ඔක්කොම ආයන ගිහිල්ලා ආය කොලනියටම දානවා මේ විද්‍යාඥයෝ. ඊට පස්සේ කරලා බලනවා මෙයාලා ඊළඟ දවස් උදේ හැසිරෙන්නේ කොහොමද කියලා. ඊළඟ දවස් උදේ මෙයාලා දිග කකුල් තියෙනුත් කොට කකුල් තියෙනුත් පයින් ගිහිල්ලා කැම තියෙන තැනට යනවා. ආයෙ එනවා හරියටම නෙස්ට් එක තියෙන තැනට. දැන් කලින් කරේ මොකද? කලින් කරේ නෝමල් කූඹින්ට ආහාර තියෙන තැනට යන්න සැලැස්සුවා. ආහාර තියෙන තැනට යන්න සලස්වලා කූඹින්ව ගත්ත එළියට කූඹි අරන් කැපුවා. කලින් කරේ මොකද? කලින් කරේ ආහාර තිබ්බ තැනට යන්න දුන්නා. කකුල් වෙනස් කරා. ආයෙ ගිහලා බැලුවම උන් යන්නේ කොහෙවත්. දැන් කකුල් වෙනස් කරපු කට්ටිය ආයෙ ගිහලා නෙස්ට් එකට දාලා උන්ට යන්න සලස්වලා කෑම හොයාගන්න සලස්වලා තනියම එන්න සලස්වුවම මෙයාලා කිසි ප්‍රශ්න නැතුව යනවා. ඒකෙන් මෙයාලා තීරණය කරා මේකේ අනුමානයකට ආවා මෙයාලා වනාහි මේ කරන්නේ එක්තරා විදියකට මෙයාලා යන දුර මෙයාලා කකුල් වලින් ගයිනවා. කකුල් වලින් ගන්නලා ඒ ගැනීම ඒ දැනුමෙන් තමයි මෙයාලා නැවත ආපස්සට එන්නේ කියලා. ඉතින් මේ ඔය වගේ අමුතු පුදුමාකාර හැසිරීම් මේ කූඹින් සම්බන්ධව තියෙනවා. තව විශේෂ එකක් කියන්න ඕනේ මේ
කූමින්ගේ නගර සම්බන්ධව. කූමින්ගේ නගර කියලා නගර කියන්නේ නැහැ. අපි ජනපද කියලා කියමුකෝ. මේ ජනපද විශේෂයෙන්ම හදන්නේ අපේ දකුණු ඇමරිකානු කලාපින ලීෆ් කටර් ඇන්ස්ලා මම අර කලින් කියපු කෘෂිකර්මය කරන ඇන්ස්ලා ටික. එහෙම නැත්නම් කෘෂිකර්මය කරන කූඹියෝ ටික. මෙයාලගෙත් ගණයන් විදිහට ගත්තොත් ඇක්‍රොමීර්මෙක්ස් සහ ඇමෝමීර්මෙක්ස් කියන කූඹි ගණයන් තමයි විශේෂයෙන්ම මේ කූඹි ගොවිතැනේ පුරෝගාමියෝ වෙන්නේ. අද වෙනකොට කූමින්ගේ ජනපද කුමිගේ ජනපදයන් හොයාගෙන තියෙනවා. මේ ජනපදයන්ගෙන් විශාල ජනපදයන් විශාලම දැනට වාර්තාලා තියෙන විශාලම එක මීටර් තනි ජනපදය වර්ග මීටර් 67ක් විතර විශාලයි කියන සාමාන්‍ය අපි මේ වීඩියෝ රෙකෝඩ් කරන රූම් එකටත් වඩා විශාල රූම් එක ගන්න වගේ විශාල එකක්. එතකොට මේ කියන්නේ මීටරට වඩා විශාල එකක්. ඇත්තටම මේ මුළු හෝල් එක තරම් විශාලයක් කියලා ගන්න පුළුවන්. එතකොට ඒකක කුටි 1000 කුටි විතරක් 1920ක් එහෙම එක වාර්තාලා තියෙනවා. එතනින් 288ක් තනිකර දිලීර උද්‍යාන දිලීර වවන උද්‍යාන මේ දිලීර වවන්නේ මම අර කලින් කිව්ව ගොවිත කාරණාව හින්දා දිලීර උද්‍යාන. එතකොට මේ දිලීර උද්‍යාන වලත් දැන් මේ ඒ සමහර ජනපදයන් මීටර් 80ක විතර අරයකින් යුක්තව සමහර ඒවා මීටර් 9ක් විතර ගැඹුරට යන විදිහට විශාලව හදපු අති විශාල මෙයාගේ පරිමාව තමයි ගණනය කරන්න වෙන්නේ. එහෙම ඒවා බැලුවොත් විශාල ජනපදයන්. මේ ජනපදයන් වල ජනපදයන් කිහිපයක් එක්ක ගත්තොත් මුන්ස් ඒවා නැත්නම් මේ අර අපි කියන කූඹි කඳු කියලා අර කූඹි කඳු කූඹි ගුලිල් වගේ ලොකු ඒවා තියෙන්නේ. එහෙම අර විශාල තැනිතලාන් වල තියෙන්න පුළුවන්. එහෙම ඒ නගර හදද්දී හදපු මේ කූඹින්ගේ පාලන කලාපයෙන් පැතිරලා තියෙන පාලන කලාපයන් ටෙනිස් ක්‍රීඩාංගන දෙකක් තරම් විශාල. එච්චර විශාල ජනපදයන් තමයි මෙයාලා මේ හදන්නේ. එතනිනුත් කූඹි වඩා සැලකිලිමත් වෙනවා තමන්ගේ අපද්‍රව්‍ය ගබඩා කරන තැන් අපද්‍රව්‍ය ගිහිලා බැහැර කරන ස්ථාන හරි විදිහට පවත්වාගෙන. ඒ කියන්නේ මෙයාලා ගොඩාක් සැලකිලිමත් වෙනවා මෙයාලගේ ජනපදය පිරිසිදුව පවත්වාගෙන යන්න. එතනදී මෙයාලගේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන හැම වෙලේම පවත්වාගෙන යන්නේ කොයි අර ෆංගල් ගාර්ඩන්ස් නැත්නම් දිලීර උද්‍යාන වලින් ඈත් කළා. ඒකට අද අපි ගිහිලා කුණු දාන තැන් ගැන හිතලා බලන්න අපි කොච්චර සැලකිලිමත් වේද. අපි ගිහිල්ලා ඔහේ කුණු දානවා කුඹුරු තියෙන තැන්වල වේවා. අපි ගිහිල්ලා ජල මූලාශ්‍රවල කුණු දානවා. ඒ කියන්නේ අපි කවදා හරි කන්සියුම් කරන දේ අපි කවදා හරි යැපෙන දෙයක මූලාශ්‍රයකට ගිහිල්ලා අපි කුණු දාන අවස්ථාව හොඳ තියෙනවා. අපි ගිහිල්ලා වතුර වල කොච්චර කුණු දානවද? කුඹි හැම නැහැ. කුඹි වඩා සැලකිලිමත් වෙනවා. තමන්ගේ දිලීර උද්‍යාන වලින් තමන්ගේ අපද්‍රව්‍ය තියෙන ප්‍රදේශයන් බැහැර කරලා ඈත් කරලා තියාගන්න. අට්ටා කැපිගුවාරා කියන විශේෂය වාර්තාලා තියෙනවා මීටර් 4ක් ඈත් කරන තමන්ගේ උද්‍යාන දිලීර වගා කරන ප්‍රදේශ සහ තමන්ගේ අපද්‍රව්‍යයන් බැහැර කරන ප්‍රදේශ. මේවා මීටර් 4ක් ඈත් කරලා තියෙනවා. එහෙම මේ ඔය සමහර මෙහෙම හදන මේ විශේෂයන් හදන දිලීර උද්‍යාන සමහර වෙලාවට මෙයාලා මේ උද්‍යාන කියන්නේ මේවා ඇත්තටම මේ චේම්බර්ස් හදන විශාල කුටි හදන මේ කුටි ලීටර් 22ක විතර පරිමාවක් දාන්න පුළුවන් කුටි පවා හදන කුඹු විශේෂ ඉන්නවා. ඉතින් මේ මම දැන් පෙන්නන්නම් එහෙම ගොඩගත්තු එක මේකක් ඉන්න මම පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ එහෙම ගොඩගත්තු එක්තරා කුහුඹු ජනපදයක් ලීෆ් කටර් ඇන්ට්ස්ලාගේ. දකුණු ඇමරිකා කලාපයේ මේම අමුතු කුහුඹු විශේෂ ගැන කතා නම් කන්දරාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ඇමසන් වනාන්තරයේම ඉන්නවනේ අති දරුණු හපා කෑමක් සහිත බුලට් ටෑන්ට්ස්ලා නමම තියෙනවා. බුලට් කෑවොත් බුලට් වැදුනා වගේ තමයි මෙයාගේ වේදනාව. මේ බුලට් ටෑන්ට්ලා ඔය සටේරේ මාවේ කියන ගෝත්‍රයක් ඉන්නවා ඇමසන් වනාන්තරයේ. මෙයාලගේ පිරිමි දරුවෙක් ඉපදුනා. මේ පිරිමි දරුවා වැඩියට පත් වෙලා මේ පිරිමි දරුවා කොල්ලා පිරිමියෙක් බවට පත් වීම සමාජයට පෙන්වන්න. සම ගෝත්‍රයේ වැඩිහිටියන්ගේ මේ කොල්ලා තවදුරටත් කොල්ලෙන් නෙවෙයි තමන් පවුල නඩත්තු කරන්න පුළුවන් පිරිමියෙක් කියලා පෙන්වන්න තියෙන චාරිත්‍රය තමයි බුලට් ටෑන්ස්ලා 100ක් මහපු අත්වැසුම් දෙයක් තියෙනවා. මේ අත්වැසුම් දෙකට අත් දෙක දාගෙන ඉන්න ඕනේ. මේ 100 දෙනාටම කියලා කවුව ගන්න ඕනේ තමන්ගේ අත් දෙක. මම මේ ෆොටෝ එක අයින් කරන්නම් දැන්. මේ ෆොටෝ එක අයින් කරලා ඉන්නේ. මේ ෆොටෝ එක පෙන්න ඒ අත්වැසුම පෙන්වන්න පුළුවන් මට. මේ තියෙන්නේ ඒ අත්වැසුම. ඔයාට අත දාලා බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. මේ අත්වැසුමේ අත් දෙක දාගෙන ඉන්න ඕනේ. මේ කූඹි 100ක්
ඔයාව හපනවා මේ කුඹින්ව ගැට ගහලා තියෙන ඇත්තරම කුඹින්ව ඒ කියන්නේ කුඹින්ව මහනවා මෙහෙම තියලා ඒතර කුඹිගේ ඔලු ටික මේ උන්ගේ දල සහිතව උන්ගේ හපා කෑමේ මේවා ටික මැන්ඩිබල්ස් ටික සහිතව තව මේක තියෙනවා ඔයාට තියෙන අත් දෙක මේකේ දාගෙන මේ එකක් තියෙන්නේ මේ වගේ තව එකක් තියෙනවා මේ දෙක අත් දෙකේ දාගෙන ඉන්න ඕනේ එතකොට තමයි මේ 100ම දරාගෙන සිහිසුන් වෙනවා සිහිසුන් වුණත් කමන්නේ මැරෙන්නේ නැතුව ඔයාට නැවත ඔයාට සිහියට ඇවිල්ලා මේ ඔක්කොම 100ම කනකන් අත් දෙක දාන් හිටියොත් තමයි ඔයා පිරිමියෙක් කියලා මේ වැඩ හිටියෝ පිළිගන්නේ මේ ගෝත්‍රය පිළිගන්නේ අපිට නම් කොච්චර අල්ලන් ඉන්න පුළුවන් ඉදන්නේ කඩියෙක් අපිට කඩියෙක් දෙකක් කෑවත් අපි කියන්නේ කඩිය හතක් දුකද කෑවුණා 20 කියලානේ කියන්නේ කඩියන්ට වඩා බුලට් ඇන්ටිසයි මම වගේ 100ක් මෙතන ඉන්නවා 100ක් කාලා තමයි මේක පිරිමියෙක් කියලා පෙන්වන්න තියෙන මුන්ට නම් ඉතින් මේ කයින් කරන්න දැන් මේ තව ඉන්න මේ කලාපේ ඉන්න තව විශේෂ කෙනෙක් තමයි මේ කූඹින්ගේ තියෙන ඔය සමහර අය තියෙන කූඹින්ට තියෙනවා තමන්ගේ විෂ නෙවෙයි ඒක කියන්නේ මේ ග්‍රන්ථි දෙකක් තියෙනවා මේ ග්‍රන්ථි දෙකේ අඩංගු විෂ තමයි අතරම සතුරට විරුද්ධව පාවිච්චි කරන මේවා තියෙන්නේ අර කූඹින්ට බාහිර ආක්‍රමණයක් එල්ල වුණොත් බාහිර ප්‍රහාරයක් එල්ල වුණොත් මෙයාලා ගිහිල්ලා මේ කුඹි ගිහිල්ලා හිතන්නකෝ මෙයා පරද්දන්න අමාරු හතුරු මේ අතුරේ ප්‍රතිවාදීත් කියලා. ඒකට සුයිසයිඩ් බෝම්බර්ස් වගේ ක්‍රියා කරන කුඹි ඉන්න. කියන්නේ මෙයා ගිහිල්ලා කරන්නේ හපනවා. හපලා තමන්ගේ ශරීරයේ තෙරප ගන්නවා පුපුරන්න. පුපුරව මොකද වෙන්නේ? කුඹියා පිපිරෙද්දි කුඹියාගේ තියෙන විෂ ගිහිල්ලා අරෝගේ ඇඟට වැටෙනවා. එතකොට ඌට ඒකෙන් තුවාල වෙනවා මේ තුවාල එනවා ප්‍රශ්න එනවා. ඉතින් ඒ විදිහට වැඩ කරන සුයිසයිඩ් බෝම්බර්ස් වෙනවා. තව අය ඉන්නවා ඔය අපි කතා කරපු ඇමසන් කලාපයේම ඉන්නවා මේ සෙට් එක. වැඩ කරන්නේ එයාලා ඇවිල්ලා එක්තරා විදිහට මේ තමන්ගේ පොළොව යට තියෙන කොලොනි රකින්න හැම රැයකම මේවා රකින්න කණ්ඩායම මෙයාලා මේ ෆොරෙලියස් පුසිලස් මේ ඔයාලට පෙන්නනවා මේ පෙන්න තියෙන්නේ ඒ කට්ටියගේ ගුල් view එක මේ ගුල්ල මෙයාලා හැමදාම හැම රැයකම මේ ගුල්ල මෙයාලා වැලි දාලා වහනවා වැලි දාලා වහද්දි වැලි දාලා වහලා නිකන් ඉන්න බෑ මෙතන එකක් මේක රකින්න සෙට් එකක් ඉන්න ඕනේ. කියන්නේ මේක වැලි දාලා වැහුවා කියන්නකෝ. උඩ ඉඳන්නේ වහන්න පුළුවන් උඩ ඉඳන් වහන්න පුළුවන් යටට යන්න බෑ. ඉතින් යට ඉඳන් වහන්න බෑ. උඩ ඉඳන් වහන එකට ආය හාරගෙන එන්නත් බෑ. හාරගෙන ආවොත් ආය පොඩි මාක්කයක් මැල ඉතුරු කරලා යන විලෝපිකෙට මෙතන කුංගුලක් තිබ්බා කියලා. මෙයාලා මේක හැම රැයකම කොලොනිය කුඹි 8 දෙනෙක් විතර සොයජ්ජාන් ඉදිරිපත් වෙලා මේක වහනවා. වහලා මෙයාලා තනිකර එක්ස්පෝස් වෙන මෙයාලට ඉන්න අමාරු රැයට මේ කාලගුණේ මේ දේශගුණේ මේ කාලගුණේ වෙනස් වෙනවා. සීතල වෙනවා. විලෝපිකින්ට මෙයාලා නිරාවරිතයි. කිසිම ආහාර හරියට නැහැ. එතකොට 8 දෙනෙක් විතර හැම රැයකම වගේ ඉදිරිපත් වෙලා මේක වහලා රැය ඔය 8 දෙනා ඉඳලා බොහෝ වෙලා මැරලා යනවා. එහෙම හැසිරීමක් තමයි මේ ෆොරෙලියස් පුසිලස් කූඹින්ගේ තියෙන්නේ. ඒ වගේම ඔය මේක අයින් කරලා මේ තව එක්කෙනෙක් තියෙනවා පෙන්නන්න. මේ ඔය වගේම හැසිරීමක් තියෙනවා. දැන් මේ නම් පොළවේ හදන කොලොනීනේ. හිතන්නකෝ හදලා තියෙන්නේ ගහක අත්තක කියලා ගහක අත්තක දිරා යන කොටේක කියලා මේක හදලා තියෙන්නේ. එහෙම බැලුවොත් මේ හදලා තියෙන විවරය රැයට වහන්න එක්කෙනෙක් ඉන්න ඕනේ. එතකොට ඒක කරන්න ඉන්න කට්ටිය ඉන්නවා. ඒක කරන්න වෙනම හැදිලා ඉන්න කට්ටිය ඉන්නවා. මේ ඔයාට පෙන්වන්නේ එහෙම කට්ටියක්. ඒතර මෙයාලට පේනවා ඇති එක කුඹියක් විකසනය වෙලා තියෙනවා. මෙයාගේ දැන් මේ තියෙන විවරය ඇවිල්ලා මේ විවරයට මෙයා ඇවිල්ලා වැඩ කරනවා අර නිකන් දොරක් වගේ. ගැලින්ම දොරක් වගේ ඇවිල්ලා මෙයා ගිහිල්ලා කරන්නේ මොකද්ද? ඔක්කොම ඇතුළට ආපුවම රාත්‍රියේ මෙයා විතරක් ගිහිල්ලා මේ අගට ගිහිල්ලා මෙයා ගිහිල්ලා වැහෙනවා. මෙයා ගිහිල්ලා වැහිලා මෙයා ඔන්න ඔය මේ පෙන්නලා තියෙන විදිහට ඉන්නවා මේ දොරක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ ඔය වගේ එක වෙනස් විශේෂ වෙනස් ව්‍යුහ මේ සත්තුන්ට අපිට දකින්න තියෙනවා. ඒ ටික කියාගෙනම දැන් අපි පොඩ්ඩක් එමු අපේ අන්තිම අපේ සංවාදයේ මේ අපේ කතාබහේ අවසානයේ පැත්තට එන්න කලින් අපි පොඩ්ඩක් එමු අවසානයේට එන්න ලංකාවේ ඉන්න කුඹි ගැන. මොකද හැමතැනම ලෝකෙ වටේ ඉන්න කුඹි ගැන අපි සවාරියක් දැම්මා. හැබැයි අපි ලංකාවේ ඉන්න කුඹි ගැන කතාවක් කරේ නෑනේ. ලංකාව ගැන කුඹි ගැන කතාවක් කරේ නෑ. ලංකාව ගැන කුඹි ගැන කතාවක් කරේ නැති හින්දා අපි ලංකාවේ කුඹි ගැන කතා කරමු. මම හිතන්නේ ලංකාවේ කුඹි විශේෂ කීයක් ඉන්නවද කියලා. ලංකාවේ පළමු මිර්මිකොලොජිස්ට් එහෙම නැත්නම් කුහුඹු විශේෂඥවරිය කියලා හඳුන්වන්න පුළුවන් තැනැත්තිය තමා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
මහාචාර්ය ශ්‍රියානි ඩයස් මහත්මිය. මොකද ලංකාවේ කුඹි සම්බන්ධ වෙලා තියෙන විශාලම පරීක්ෂණයක් කන්දරාම් වෙලා තියෙන්නේ ශ්‍රියානි ඩයස් මහාචාර්ය ශ්‍රියානි ඩයස් මහත්මියගේ රිසර්ච් ගේට් එකට ගිහලා බැලුවොත් ලංකාවේ කුඹි සම්බන්ධයෙන් වැඩිම වැඩ කොටස කරලා තියෙන එතුමියට ගෞරවය යා යුතුයි. ඉතින් මේ ශ්‍රියානි ඩයස් මහත්මිය තමා බොහෝ ඇසස්මන්ට්ස් කරන්නේ ලංකාවේ කුඹින්ගේ බයෝඩයිවර්සිටිය සම්බන්ධව ඈන්ස් ඔෆ් ශ්‍රී ලංකා ඈන්ස් ඔෆ් ශ්‍රී ලංකා මන්නේ පොත විශාල පර්යේෂණ රසක් කරනවා මේ කුහුඹින්ගේ ව්‍යාප්තිය සම්බන්ධව කුහුඹින්ගේ ව්‍යාප්තිය සහ කුහුඹින්ගේ විවිධාංගීකරණය සම්බන්ධව සහ කුහුඹින්ගේ ජෛව විවිධත්වය සම්බන්ධව. එතනදී දැනගත යුතු කාරණාවක් තමයි අද ලංකාවේ කුඹි මෑත කාලිනුම් පර්යේෂණ අනුව මට ලතුදත්ත පොත බලන්න බැරි වුණා 341ක් ඉන්න බවට ලතුදත්ත පොතට වඩා මේවා යාවත් කාලිනයි 341ක් තහවුරු කරන ලද කුහුඹු විශේෂ ඉන්නවා ලංකාවේ. එතන ගණයන් 79ක් ඉන්නවා. ඒ වගේම ඒක ලෝකයේ කුහුඹු කුහුඹු දැන්ට වාර්තාලා තියෙන විශේෂ කන්දරාව ගත්තොත් සමාන 2.2ක්. ඒ වගේම ඒ කියන්නේ ලෝකයේ දැනට වාර්තාගත කුහුඹු තහවුරු කරන ලද කුහුඹු විශේෂ විවිධත්වයෙන් 2.2ක් ලංකාවේ ඉන්නවා. ලංකාවේ කියන දූපතේ ඉන්නවා. එතනින් 86ක් ලංකාවට ආවේනික බවට සැලකෙනවා. එතනිනුත් ප්‍රධාන 86 නුත් ඉන්නේ ඝන තුනක් විතර ගත්තොත් ෆෝමිසිනේ ඝන තුනේ පවුල් තුනක් විතර ගත්තොත් උපපවුල් තුනක් විතර ගත්තොත් ෆෝමිසිනේ මිර්මිසිනේ සහ පෝනරිනේ කියන උපපවුල් තුනේට අයිති කුඹු විශේෂ තමයි වැඩියෙන්ම ඉන්නේ. සමාන මේ 86ක මේ ආවේනිකත් යන්නේ 86ක් ආවරණය කරන්නේ ඔය උපපවුල් තුන. ලංකාවේ කුහුඹු විවිධත්වය ගත්තොත් එතන 24ක් තමයි දූපතට ආවේනික 24ක් ලංකාවට ආවේනික විශේෂ. ඒ කියන්නේ අර 341කින් 82ක් විශේෂ ලංකාවට ආවේනිකයි. එතනිනුත් 18ක් විශේෂ ඉන්නවා මෙයාලා හඳුන්වා දුන් විශේෂ. ඒ කියන්නේ ස්වදේශික විශේෂ නෙවෙයි හඳුන්වා දුන් ලද විශේෂ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ ලංකාවේ දන්නා වූ කුහුඹු ගහණයෙන් 66.8ක් 1920 වෙනකොට වාර්තාගත වෙලා ඉවරයි. ඒ කියන්නේ ගොඩක්ම විදේශික විශේෂ සුදු ජාතික ස්වභාවයේදී කෘමි විද්‍යාඥයෙක්ගෙන් මෙයාලා වර්ගීකරණය වෙලා තිබ්බේ. එතනින් පස්සේ විවිධ පරීක්ෂණලා තිබ්බත් අර පරීක්ෂණ පුනරුදය වෙන්න හේතු කාරණා වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය. ඒ වගේම ශ්‍රියානි ඩයස් මහාචාර්ය ශ්‍රියානි ඩයස් මහත්මිය. මොකද මෙයාලා තමයි 2000 දශකයේ ආරම්භයේදී NSF එහෙම නැත්නම් National Science Foundation එකත් එක්ක ජාතික විද්‍යා පදනම එක්ක එකතු වෙලා පටන් ගන්නේ තෙත් කලාපේ මුලින් පටන් ගන්නේ කුඹු විවිධත්වය බලන්න. එතනින් පස්සේ මෙයාලා විදන වියලි කලාපයටත් ඒකෙන් තමයි මෙයාලා ගොඩක්ම ලංකාවේ කුඹු විශේෂ ගැන වැඩිදුර සොයා බලන්න අද අපි දන්නා වූ දැනුම ප්‍රචාරය කරන්න වගේම වාර්තාගත කරන්න සමත් වෙන්නේ. මම මේ ඔයාලට පෙන්වන්නම් එක මේක මේ තියෙන මේ ශ්‍රියානි ඩයස් මහත්මිය මූලික ලියපු The Ants of Sri Lanka Taxonomic Research Summary and Updated Checklist. මේක ආවරණය කරනවා දැනට ලංකාවේ ඉන්න සියලු කුඹි විශේෂ සහ යාලව හඳුනා ගැනීමේ දර්ශක සූචීන් සහ සියලු අපට අවශ්‍ය විස්තර ටික ආවරණය කරනවා. ගායින් කරනම්කෝ දැන් ඉතින් මේ ලංකාවේ කුහුඹි නෙවෙයි ලංකාවේ අපෘෂ්ඨවංශීන් සත්තු ගත්තොත් පොදුවේ ලංකාවේ ඕන තරම් රිසර්ච් ගැප්ස් තියෙනවා. බොහෝ හඳුනා නොගත් විශේෂ ඉන්නවා. අලුතෙන් නම් කළ යුතු විශේෂ ඉන්නවා. ලංකාවේ හොයන්න දේවල් නම් කන්දරාවක් තියෙනවා. මම පුද්ගලිකව ඔය වනජීවි සම්බන්ධ පර්යේෂණවලට උදායක වෙලා තියෙන සහ යෙදලා තියෙන ඉඳන් මම පුද්ගලිකව දන්න දෙයක් ඒ විෂය සම්බන්ධව කිසිම බොහෝ අප්ඩේට් කිරීම කිසිවක් නැහැ. මේ කාරණා සම්බන්ධව අපි මම මේ මෙච්චර වෙලා කතා කරපු මේ රිසර්චර්ස් සම්බන්ධව ලින්ක්ස් මම ඇටච් කරන්නම් පල්ලෙහා පස්සේ මේ අපේ වීඩියෝ ඇටච් කරන්න. ඉතින් මේ කොහොම හරි මේ සතුන් සම්බන්ධව අපෘෂ්ඨවංශී සතු සම්බන්ධව තියෙන දැනුම ඉතා අවමයි. ලංකාවේ කැලෑවකට ගිහිල්ලා අපිට දකින්න ලැබෙන අපෘෂ්ඨවංශී කුරා කුහුඹු සත්තු ගත්තොත් බොහෝ විට ඉන්න පුළුවන් අලුත් විශේෂ. නැත්නම් බොහෝ විට ඉන්න පුළුවන් අවුරුදු 100 ගානකට කලින් වාර්තා කරපු නැවත වාර්තාවන හමු නොවුණු විශේෂ. ඉතින් මේවා වැදගත්. දැන් උදාහරණ කුඹිම කියනකො 2022 දී වාර්තා වුණා අවුරුදු 100කට පස්සේ වෙන පරීක්ෂණයකදී මේ වාර්තාගත වුණා ක්‍රෙමටෝගැස්ටර් සබ්නූඩා ලෙප්ටෝජෙනිස් ඩිමිනියුටා
පොරිල් හැචිස් රුපි කැප්රා කියන කුහුඹු විශේෂ අවුරුදු 100කට පස්සේ වාර්තා කරන්න සමත් වුණා 2022 දී. ඒ වගේම 1893 දී කොට්ටාවෙන් සහ මහනුවරින් හොයාගෙන වාර්තා කරපු කැම්පොනෝටස් සයිමෝනි කියන කුහුඹු විශේෂය සැලකුණේ ලංකාවට ආවෙනික් කුහුඹු විශේෂයක් විදිහට. මොකද මෙයාලා හම්බෙලා තියෙන කොට්ටාවෙන් සහ නුවරින් තමයි වාර්තා කරලා තියෙන්නේ. මේ කුහුඹව අවුරුදු 130කට පස්සේ හොයාගන්න 2023 දී ඉන්දියාවේ. ඒ කියන්නේ මෙයා ලංකාවට ආවෙනික සතෙක් නෙවෙයි. ඔය වගේ ලංකාවේ කුහුඹෝ කියන සබ්ජෙක්ට් එක ගත්තොත් හොයා බලන්න දේවල් කන්දරාව තියෙන කුහුඹු විතරක් නෙවෙයි. ගොළු බෙල්ලෝ ඒවා අපි කියමු හැකරැල්ලෝ, පත්තෑයෝ, මකුළුවෝ, ගෝනුස්සෝ, සමනැල්ලු, බත්කූරෝ ඒ පොඩි උන්නේ. පොඩි නෝන සත්තු ඉන්නන්නේ මේ කුරුමිනියෝ ගත්තොත්, කොලියොප්ටෙරාව ගත්තොත් විශාලයි මෙයාලගේ විවිධාංගීකරණය. මේ දේවල් ගැන වෙන පරීක්ෂණෙන් ඉතාවමයි හොයා බලන්න දේවල් කන්දරාවක් තියෙනවා. දැන් කූඹිම ගත්තොත් ලංකාවේ එක විශේෂ කූඹියක් ගැන මම කියන්නම් ඉවර කරන්න කලින්. ඒ කූඹියා තමයි වලට පෙන්නලම ඉන්නම් මේ කූඹියව මේ මොකද මම පුද්ගලිකව ලංකාවේ ආස කූඹින්ගෙන් මෙයා තමයි ඉන්නේ. මම මෙයාව දැකලා මෙන්න මේ ඉන්නේ කූඹියා. එනියුරාටස් සයිමෝනි. එහෙම නැත්නම් ශ්‍රී ලංකන් රිලික්ට් ඇන්ඩ් කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. මෙයා මම දන්නේ මෙයා මම දැකලා තියෙනවද කියලා. මම දැකලා තියෙන කුඹිව මට අඳුර ගන්න බෑ. ඉතින් කුඹි ඔක්කොම දැන් උඩින් බලද්දී ඔක්කොම එක හා සමානයිනේ. මෙයාලව හඳුනා ගැනීමේදී අතිශය ගැඹුරු අර ව්‍යුහ විද්‍යාත්මක කාරණාවලට හැරෙන්න ඕනේ මේ කුඹින් ගන්න අඳුර ගන්න. මොකද නැත්තම් අර හැමෝටම මේ සත්තු පොඩි හින්දා හැමෝටම එක වගේ තමයි පේන්නේ. අපිට පවා පේන්නේ ඉතාමත්ම මෙච්චර කතා කියන මට පවා ඔක්කොම කුඹි පේන්නේ එක වගේ. ඒ හින්දා මෙයාලව අඳුර ගන්න මගේ හැදෑරීම ඉතාමමයි. දැන් මේ ඉන්නේ රිලික්ටෑන් ගැන මම කියන් යන්නම්. මෙයා එනියුරේටස් සයිමෝනි කියන කූඹියා දැන් ලෝකේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වුණු කූඹින් ඉන්නේ තාම සංඛ්‍යාවක් අර අනිත් සත්ත්ව විශේෂ සැලකුවා. හැබැයි මෙයා ඇවිල්ලා ක්‍රිටිකලි එන්ඩේජ් එහෙම නැත්නම් අතිශය අවදානම් සහගත වශයෙන් වඳ වී යෑමේ තර්ජනයට ලක් වුණු කෙනෙක් තමයි මෙයා. මොකද මෙයා තමයි මේ එනියුරේටස් කියන ගණයට වගේ මේ ගණයේ අයිති එනියුරේටිනේ කියන උපපෞලට ඉන්න එකම ජීවමාන සමාජිකයද තමයි මේ බලන් ඉන්නේ. මොකද මෙයාව හැමෙන් ලංකාවේ කඳුකරේ වනාන්තර ඉසව කීපයක අර සමාජිකයෝ 100 200 ඉන්නද සමහර කුඹි කොලොනි වල ඉන්නවා 200 වෙන කන්දරාව ඒ වගේ නේ 100 200කට සීමා වුණ කුඩා කොලොනි විදියට විතරයි මේ යාලා හම්බෙන්නේ. හැබැයි ප්‍රාග්ඉතිහාසය තුළ මේ කූඹින්ගේ මේ උපපෞල යුරේසියාව පුරා ව්‍යාප්ත වෙලා හිටපු කණ්ඩායමක්. මධ්‍ය ක්‍රිටේෂීය යුගයේ ඇම්බර් ෆොසිල වල ඉඳන් ඔලිගොසීන පයිලොසීන යුගවල ෆොසිල වල පවා හම්බෙනවා මෙයාලගේ උපපෞලේ වඳ වී ගියපු කුඹු විශේෂ 9ක් ඉඳලා තියෙනවා කියලා උතුරු ඇමරිකාවේ ඉඳන් යුරේසියාව උතුරු ප්‍රදේශ දක්වා. හැබැයි අද වෙනකොට මේ උපපෞලේ ඉතුරු වෙලා ඉන්න එකම පුරුක ඉන්නේ ලංකාව විතරයි. අනිත් ඔක්කොම විශේෂ වඳලා ගිහලා මෙයා විතරයි අපිට ලංකාවෙන් හම්බෙන්නේ. ඒකට හේතුව විදිහට දැනට අනුමාන කරන්නේ අර ලෝකෙම වඳලා ගිය සතෙක් කොහොමද මෙතන විතරක් ඉතුරු වෙලා තියෙන එකට. අර අවුරුදු මිලියන 50කට කලින් අපි දන්නවා ඉන්දියාව දීපේ ගිහලා ලංකාව ගැටනවා. යුරේසියානු භූතතිය ගැටනවා. ඒකෙන් අර කූඹි ටිකක් අර යුරේසියාව හිටපු කූඹි ටිකක් ලංකාවට ඇවිල්ලා ලංකාවයි ඉන්දියාව අතර අර පෝකිස් මත එහෙම නැත්නම් ගොඩබිම් පාලම කාලයත් එක්ක නැති වෙලා ගියාට පස්සේ මේ කුඹි ටික විතරක් මේ ලංකාවේ ශ්‍රී ලංකා රිලික්ටැන්ට් විදිහට මෙන්න මෙහෙම ඉතුරු වෙලා ඉන්නවා කියලා තමයි දැන් සලකන්න වෙන්නේ අපිට. ඉතින් මේක දැන් අපි අයින් කරමු. ඉතින් අපි දැන් අවසානයේ ළඟා වෙලා තියෙන්නේ අවසාන ළඟා වෙන්න කලින් කියන්න ඕනේ ලංකාවේ ලෝකේ පොදුවේ ලෝකයේ ගත්තොත් ෆෝබියාවන් තියෙනවා. ඇරක්නොෆෝබියා දැන් ගොඩක් අයට තියෙන්නේ මකුළු ෆෝබියා, ඇරක්නොෆෝබියා. සමහරට තියෙන උසට ෆෝබියා. සමහරට තියෙන අර අමුතමුතු සිදුරු තියෙන රූප දැක්කමත් ෆෝබියා වෙනවා. ඒ වගේම තියෙනවා ඔයාලා හරි ළඟදී ඔයාලා දකින්න ඇති කූඹියන්ට බය කාන්තාව ඉන්දියාවේ කාන්තාව සියදී නසාගත්ත පුවතක්. ඒ තමයි ඇත්තටම මේක අපිට විහිළුවක් කියනට පේන වෙන්න පුළුවන්. හැබැයි නෑ. ලෝකේ තියෙනවා කූඹින්ට තියෙන ෆෝබියාවුත් එක තමයි මිර්මිකෝෆෝබියා. මිර්මිකෝෆෝබියා කියන්නේ ෆෝබියා තත්ත්ව ගත්තොත් එන්ටමෝෆෝබියා එහෙම නැත්නම් කෘමීන්ට තියෙන ෆෝබියාවන්ගේ උපකුලකයන්ගෙන් ප්‍රධානම අපි දන්න එක තමයි ඇරක්නොෆෝබියාව. අනිත් එක මිර්මිකෝෆෝබියා. මේ මිර්මිකෝෆෝබියාව කියන එක අපි සත්තුන්ට තියෙන ෆෝබියම් ගැන වෙන දවසක් කතා කරමු. මේ channel එකේ අපිට සත්තු ගැනම තමයි දැන් අපිට කතා කරන්න වෙන්නේ ඉස්සරහට. මිර්මිකෝෆෝබියා ගැන විශේෂ කාරණාවක් තමයි ඊශ්‍රායලයේ ඒරියල් විශ්වවිද්‍යාලයේ බෙන් ඒස්ට්‍රා සහ බා ඊලන් කියන බෙන් ඒස්ට්‍රා සහ බා ඊලන් විශ්වවිද්‍යාලයේ යාකූබ් හොෆ් ඒරියල් විශ්වවිද්‍යාලයේ බෙන් ඒස්ට්‍රා සහ බා එලන් විශ්වවිද්‍යාලයේ යාකූබ් හොෆ්මන් කියන පරීක්ෂකයෝ දෙන්න හොයලා බලලා තියෙනවා මකුළු සහ කූඹි බීතිකාවෙන් පෙළෙන අයට ඒකට සහනයක් වෙන්න පුළුවන් දෙයක් මොනවද කියලා. එයාලා හොයාගෙන තියෙනවා මාවෙල් චිත්‍රපටි වල අර තත්තර ගණන් වල පොඩි පොඩි කෑලි පෙන්නලා බලලා තියෙන අර මාවෙල් ෆිල්ම්ස් තියෙන ස්පයිඩර්මෑන් එකේ මකුළු ඉන්නවා, ඇන්ට්මෑන් එකේ කූඹි ඉන්නවනේ.
මෙයාලට මේ ෆිල්ම්ස් වල කැලි කැලි පෙන්වලා බලලා තියෙනවා මෙයාලා මේ ෆෝබියාවෙන් පෙළෙනාට තියෙන ප්‍රතිචාර මොනවාගේද කියලා. මෙයාලා හොයාගෙන තියෙනවා මේ චිත්‍රපට කොටස් බලපෑගේ කෙටි කාලිනව මල්කුළුවන්ට තියෙන ෆෝබියාව 20%කින් අඩු වෙලා තියෙනවා කියලා. ඒ විදිහට තමයි මේ ඇන්මෑන් චිත්‍රපට බලපු අයගේ කූඹින්ට තියෙන ෆෝබියාව අඩු වෙලා කියලා. ඒකෙන් පේනවනේ අර ෆෝබියාව පාලනය කරගන්න බිය ඇති කරන කාරණා නිර්මාණශීලීව පෙන්නුවොත් යම්කිසි පාලනයකට එන්න පුළුවන් කියලා අනුමානයකට මෙයාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ කූඹි ගැන කතා කරනකොට ලෝකෙ කොච්චර කූඹි ඉන්නවද කියන කාරණාව මේ දැන් අපිට ඔක් ගන්න ඉවර කරන්න බැරුණාට අර ට්‍රැක් අවුට් එකක් තියෙන විද්‍යාඥයෝ අර හිතන්න දෙවල් නැතුවද කොහෙද විද්‍යාඥයෝ ඕවත් හිතලා තියෙනවා. මේ කොහොම හරි මේ මෙයාලා ගැනලා තියෙනවා කියන එක අදහස් කරන මේ එකින් එකට ගිහිල්ලා මේ කූඹි කුලෙන් ගුල්ලට ගිහිල්ලා කූඹි ගල්ලා නෙවෙයි අර ජන සංගණනය කරනවා වගේ කූඹි ගල්ලා නැහැ කවුරු. මේක ගොඩක්ම ඇබන්ඩන්ස් වෙන සුලභතාවය මුලික කරගෙන ස්ටැටිස්ටිකලි ගන්න අගයක් තමයි ලෝකේ මේ යනකොට ඕනම වෙලාවක කොඩ්රිලියන 20ක් ඉන්න ඇති කියලා කූඹි. කොඩ්රිලියන 20ක් ගාන පොඩ්ඩක් හිතලා බලන්න. ඒක තව විදිහට කිව්වොත් මේ පෘථුවියේ ජෛවස්කන්ධය ගත්තොත් පෘථුවියේ ජෛවස්කන්ධයේ ඉන්න සියලු පක්ෂීන් සහ සියලු ක්ෂීරපායෝ ඔක්කොම එකතු කරලා තුන්ගේ බරට වඩා කූඹින්ගේ බර වැඩි කියලා. ලෝකේ දැනට ඉන්නේ. එහෙම සලකලා මෙයාලා අනුමාන කරනවා දැන් කොඩ්රිලියන් 20යි කියලා. කොඩ්රිලියන් 20 කියන අගය සැලකුවොත් ලෝක ජනගහනය එක්ක සැලකුවොත් හිතන්නකෝ දැන් ආජන්ටයින් කූඹි කවදා හරි යුද්ධ කරගන්න. දැන් ආජන්ටයින් කූඹිනේ ගහගන්නේ මිලියන 30ක් මරන අවුරුද්දකට මුන්ගේ සීල් යුද්ධේ. කූඹි මිනිස්සු අතර යුද්ධයක් පටන් ගත්තොත් ආසන්නවම හැම තනි මිනිහෙට්ටම කූඹි මිලියන 2.5ක් ගහගන්න වෙනවා. කූඹි මිලියන 2.5ක් එක තනි මිනිහට ගහගන්න වෙනවා. ඒ කියන්නේ ඔක කූඹි මිලියන 200 දැන් ඔයාලට කියනවා කූඹිනේ ඔව මොනවද දැන් දඩබඩ ගහගෙන යන්න පුළුවන් කියලා. මම මෙච්චර වෙලා කතා කරපු කාරණේ ඔයාලා හිතවන්න කූඹි කොච්චර සංවිධානයක්ද කොච්චර අර අපි දියුණු නෑ කියලා හිතවට දියුණු නෙවෙයි කූඹි කොච්චර ටැක්ටිකල්ද කූඹි කොච්චර උන් කරන දේවල් ගැන හිතලා බලලා වැඩ කරලා තියෙන්නේ කියලා. ඉතින් එහෙමත් කූඹිත් කූඹි මිලියන 250ක් එද්දි එතකොට බුලට් කූඹි එන්න පුළුවන් නයි කූඹියෝ තෙල් කූඹියෝ කඩියෝ දිමියෝ ඔක්කොමත් එනවනේ. ඉතින් කූඹි මිලියන 250ක එක අපිට හැප්පෙන්න පුළුවන්ද? උන් ගිහලා අපේ සර්වර්ස් අස්සේ ගියොත් උන් ගිහලා අපේ සිලිකන් වැලිය ගිය සිලිකන් වැලිය ඇතුළේ ඉන්න සර්වර්ස් අස්සේ රින්ග් වල. ඕකේ නියුක්ලියර් ප්ලාන්ට්ස් අස්සේ රින්ග් වල. අපි මේ කතා කරන්නේ ඩයිනෝසෝර්ලගේ වන්දු යෑමනුත් බේරුණ සතෙන්නේ. ඕව අස්සර ගියොත් ලංකාවේ හෙල්ත් සිස්ටම් මේ හොස්පිටල්ස් අතර මොකද එහෙම ඉන්න කූඹි ඉන්නවා. මට කුඹි ස්පීෂිස් එක මතක නෑ. එන්ටරොකොකස් වල ව්‍යාප්තියට හේතු වෙන මේ අර උන්ට ඕනේ ගොඩක් අර තෙතමනය සහිත වියලි තැන්වල ගොඩක්ම අර වෙන්ටිලේටර් මැෂින් වගේ ඒවා අස්සර රින්ගන්න බලන කුඹි ස්පීෂිස් ඉන්නවා. ඉතින් ඇත්තටම කුඹි කවදා හරි කුඹි මිනිස්සුන්ට එරෙහි යුද්ධයක් පටන් ගත්තොත් අපි දිනයිද නැද්ද කියන එක ඒ පිස්සු ෆැන්ටසි හිතන්න ඔයාලට බාරයි. ඒකත් එක්ක අපි අද කූඹි ගැන ගොඩක් කතා ටිකක් ගෙනාවා. මම කූඹි සම්බන්ධව ස්පෙෂලිස්ට් කෙනෙක් නෑ. හැබැයි කූඹි ගැන මූලික අවබෝධයක් තියෙනවා. ඒකත් එක්ක දැන් අපි ඉස්සරහට මම ගොඩක් හදාලා තියෙන විෂයන් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පූරිකාවක් විදිහට ගත්තේ පොඩි සතෙක්ගෙන් පටන් ගන්නවා. මොකද කැලෑවකට ගියාම අපි හැමෝම ફોකස් කරන්නේ නිකන් අලියා බලනවා, කොටියා බලනවා, වලහ බලනවා, නිකන් මොනර බලනවා, අරංගියාව බලනවා, හොම කියලා ලොකු සත්තු. හැබැයි නෑ කැලෑවක් කියවම වයිල්ඩ් ලයිෆ් කියවම අර කොළවල පල්ලෙහා යට ඉන්න පොඩිම සතාගේ ඉඳන් අලියා කොටියා දක්වාම සියලු දේවල් ඔවුන් අතර තියෙන සහසම්බන්ධතා ඒ සියල්ලම තමයි වනජීවීන් කියන්නේ. එතකොට ඒ ඔක්කොම වගේ ආවරණය කරන්න පූර්විකාවක් විදිහට තමයි ගන්නෙ. කැලෑවල ඉන්න පෙකූඹියාව ගත්ත එක පූර්විකාවක් විදිහට තව ඉස්සරහට අපි දේවල් ගොඩාක් කතා කරන් යන් ස්වභාවික විද්‍යාව, ස්වභාවික ඉතිහාසය, සත්ව විද්‍යාව සහ වනජීවීන් සම්බන්ධව රහබර කාරණා ගොඩක් එක්ක අපි ලෝක සාරියක් වගේ ලංකා සාරියක් දාමු. ඉස්සරහට අපි ගොඩක් දේවල් කතා කරමු. ඉතින් ඒකත් එක්ක අද අපේ වීඩියෝ අවසానයි. අයබෝවන්.